සියලු ග්‍රහ දොස් අපල දුරු වී අනාගතයද එළිය වේවා ගෙදර දොර කිරිතිරිලා ගොස් දියුණු වේ ජය මග පෙනේවා නිවසේ දැල්වෙන පහන ඔබගේ ජීවිතේටම පහන වේවා උතුම් තෙරුවන් අනුභවෙන් සියලු කරදර මග හැරේවා අඹුසැමියෝ දූදරුවෝ අතරේ තිබෙන අසමගිකම් නැසේවා අලසකම් මැලිකම්ද නොමැතිව දහිරියෙන් සිත් දියුණු වේවා කරන රැකියා පලදැරීමෙන් අනාගතයද සඵල වේවා මහා බෝධියේ සරණ ලැබිලා අතුරු අනතුරු මග ගැරේවා කලක් පවතින රෝග පීඩා මේ වසර තුල සුවම වේවා නිධන් ගත ලෙඩ රෝග ඇත්නම් එකී රෝගද නිමා වේවා අට අනු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය
පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. පින්වත්නි, අද අපි කොටගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින චීවර පූජා පින්කම නිමිති කරගෙන පවත්වනු ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල මල් පහන් පූජා කිරීමේ පින්කම් මාලාවේ 18 වන මල් පූජා පින්කමයි සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. අද මේ පින්කමේ දායකත්වය කොටගොඩ අරලියුවනේ පදිංචි ධර්මමාලා පෙරේරා, පුෂ්පමාලා පෙරේරා, රම්‍යමාලා පෙරේරා කියන දූවරු, එවැගේම නන්දසිරි පෙරේරා, පද්මසිරි පෙරේරා සහ මහින්දසිරි පෙරේරා යන පුතණුවරු, එවැගේම දූ දරුවන් සහ මොනුබුරු මිනිබිරියන් ආදි කොට ඇති මේ පවුලට සම්බන්ධ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් දායකත්වයෙන් යුක්තව තමයි මේ පින්කම අද සිද්ධ කරන්නට සියල්ල සූදානම් කළේ. පින්වත්නි, ධර්මානුශාසනාව සඳහා දැන් අපේ හාමුදුරුවෝ වැඩම කළා. උන්වහන්සේ ධර්මශාලාවට තව සල්ප වේලාවකින් පුද පෙරහැරෙන් වැඩම කරවනවා ඇති. ධර්මානුශාසනාව අවසානයේදී දායක මහත්තුරුන්ගේ දායකත්වයෙන් සුබ් දන්සලක් පවත්වනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා. ඔබට සුබ් කෝප්පයක් හම්බ වේවි. කැමතිනම් ගෙදර අරන් යන්න පුළුවන්. කැමතිනම් පානය කරලා සුදුසු ස්ථානයක ඒවා තැන්පත් කරලා යන්න පුළුවන්. පන්සල් වත්ත පුරා භාජන විසි කරලා යන්න එපා. ගෙදර ගෙනියන්නත් පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ කියලා මා වෙත දැනුම් දීලා තියෙනවා. ඒ නිසා ධර්මානුශාසනාවෙන් පස්සේ ඒ සංග්‍රහය පිළිවෙලකට භුක්ති විඳින හැටියට මේ දායක දායිකාවන් වෙනුවෙන් මේ වෙලාවෙදිම මම මතක් කරනවා. ආයේ කියන්නේ නැහැ. මතක තියාගන්න, ගෙදර ගෙනියනවා නම් ගෙනියන්න, පානය කරනවා නම් කෝප්ප ටික එක තැනකින් තියලා යන්න. වත්තපුරා පාරපුරා විසි කරන්න එපා කියන ඉල්ලීම මේ වෙලාවේදී අපේ දායක දායිකාවෙන් සිදු කරමින් ඔබ හැමදෙනාටම මේ පින් බලෙන් උතුම් වූ නිවන් සම්පත්ම ලැබේවා කියලා සාදුකාරයි. අපි බණ අහන්න සූදානම් වෙමු. පිළිවෙත සරු මහා සංඝ ගණ සොබනා මුදුනත් බැඳ නමදින් වැටි පෙමිනා මුදුනත් බැඳ නමදින් වැටි පෙමිනා මුදුනත් බැඳ නමදින් වැටි පෙමිනා සාදු සාදු සාදු. සියලු දෙනාම tempත් වෙන්න. මේ මොහොතේ පටන් ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුව. කොටගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින චීවර පූජා පින්කම් මහෝත්සවය නිමිති කරගෙන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි පැවැත්වෙන මල් පහන් පූජා පින්කම සිදු කිරීමෙන් අනතුරුව අද දවසේ පැවැත්වෙන ධර්මානුශාසනාව සඳහා ආරාධනා කොට වැඩමවන්නට යෙදුනේ මිනුවන්ගොඩ බොරගඩවත්ත සම්මා ආජීව විහාරාධිපති විචිත්‍ර භාණී රූපවාහිනී සහ ගුවන්විදුලි ධර්මදේශක අතිගෞරවනීය අපේ හිතවත් මොරාවත්තේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේව අපේ දායක දායිකා පින්නතුන් වෙනුවෙන් විහාරස්ථානයේ වෙනුවෙන් ඊටාම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. සෑම දෙනාම සාදුකාරය පවත්වා උන්වහන්සේ පිළිගන්න. මෙම අනුශාසනාවෙහි සහ මේ මල් පූජා පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොටගොඩ අරලියනේ පදිංචි
ධර්මමාලා පෙරේරා මාතාව, පුෂ්පමාලා පෙරේරා, රම්‍යමාලා පෙරේරා, නන්දසිරි පෙරේරා, පත්මසිරි පෙරේරා සහ මහින්සිරි පෙරේරා කියන දූ දරුවෝ ඒ වගේම විශේෂයෙන් මොනුබුරු මිනිබිරියනොත් මේ සම්බන්ධ වෙනවා. පින්කමේ සම්පූර්ණ සංවිධායකත්වය නම සටහන් නොකලත් කිය යුතුයි. අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කිරීමේ පටන් සියලු කටයුතු සිද්ධ කළේ මිනිබිරියක් වන චන්ද්‍රිකා ඩයස් මහත්මියයි. සියලු කටයුතු සොයා බලමින් ක්‍රියාකාරීව කටයුතු කළේ මිනිබිරිය චන්ද්‍රිකා ඩයස් මහත්මිය. ඉතින් එතුමිය නමවත් ලියලා නැහැ. මෙච්චර හොඳ පින්කමක් කරද්දී පින් අනුමෝදන් කිරීමට මේ පරලෝකීය සීයා ආච්චි නන්දලා මාමලා හැම දිනාටම පින් දෙන්නයි ඇය මේ පින්කමේ දායකත්වයේ දක්වන්නේ. ඒ නිසා අපි ඊටම ගෞරවයෙන් යුක්තව මේ පින්කමට වැඩම කරවදාල ගෞරවනීය සුබෝධි ස්වාමින් වහන්සේට මෙතෙන් සිට අනුශාසනාව සඳහා අවකාශ සලසා දෙනවා. සෑම දිනම ඒ සඳහා සූදානම් වන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තෝ සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චෛමානි භික්ඛවේ ධම්මාං අපරිහානාය සංවත්තන්ති කතමානි ච සත්හුංඝාරවතා ධම්මඝාරවතා සංඝඝාරවතා හිරිගාරවතා උද්ධප්පගාරවතා සික්ඛාගාරවතාති. ගෞරවනීය විහාරාධිපති අපහිතවත් අපි මුතුවාඩිය සේනානන්ද නායක මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි. සදහෙති සත්පුරුෂ කාරුණික පින්බර වාසනාවන්ත පින්වතුනි, අද දවසේ තමන්ගේ සදහෙති දායකත්වයේ ධර්මානුශාසනාවට එක් කරන මේ චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පවුලේ වාසනාවන්ත පින්වතුනි, උතුම් බුදුබණ අහන්නට පින්බිම වෙත ඇදුණු වාසනාවන්ත පින්වතුනි, අඳුරේ ඉන්න කල් එළියේ වටිනාකම අගය නෑ දැනෙන්නේ කිසිවෙකුට. හැබැයි යම් කෙනෙක් අඳුරේ ඉඳලා එළියට ආකලේ කෙනාට දැනෙනවා, වැටහෙනවා මෙතෙක් කල තමන් අඳුරේනේ ජීවත් වුණේ. ඒ වගේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ලං නොවි උණු කෙනෙක් ධර්මයට ලං වුණු කල යාට දැනෙනවා මෙතෙක් කල තමන් අඳුරේ ජීවත් වුණේ. නිසා දැන් තමන්ගේ ජීවිතේ මේ ධර්මයේ නිසා එළිය වෙන්නේ කියන අදහස දැනෙනවා. ඒ නිසා ඔබත් ඔබේ ජීවිතයට දහමේ එළිය එකතු කරගන්නට පුළුවන් අවස්ථාවක් ධර්මානුශාසනාවක් වෙනුවෙන් එක් වෙන වෙලාවයි. ඒ නිසා බොහෝම දහම් ගෞරවයෙන් යුතුව මේ දේශනාව අපි ශ්‍රවණය කරමු. විටක පින්වතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙර බිමේ වැඩ ඉඳිද්දී රාත්‍රී කාලයක මුළු දෙව්රම් වෙහෙර බිමම එළිය කරමින් පැමුණුණු දේවතාවෙක්
භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පසෙක හිඳ බුදුරජාණන් වහන්සේට සිහි කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ තථාගත ශ්‍රාවකෙක් ශ්‍රාවකත්වයෙන් නොපිරිහි ඉන්නට නම් ඒ කෙනාගේ ජීවිතය තුළ මේ කියන කාරණාවන් 6 කෙරෙහි ගරුසරු බව රැකිලා පැවතිය යුතුයි. මොනවද ඒ කාරණා 6? සත්තු ගාරවතා, ධම්ම ගාරවතා, සංඝ ගාරවතා, හිරි ගාරවතා, ඔද්ධප්ප ගාරවතා, සික්ඛා ගාරවතා කියලා සිහි කළා. එවිට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. පහුවෙනිදට දහම් සභා මණ්ඩපේ භික්ෂු මහා සංඝයා හමුවේ බුදුරජාණන් වහන්සේ මේ දේවතාවා තමන් සමග ප්‍රකාශ කළ කාරණාවන් 6 බුද්ධ දේශනාවක් ලෙස අනුමත කරමින්ම දේශනා කරනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ ဒုတိ ය අපරිහාන කියන සූත්‍රය අපට මුණ ගැහෙන්නේ. එහෙනම් හිතන්න පින්වතුනි ඔබ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නම් ඔබ ළඟ තියෙන ශ්‍රාවකත්වයේ නොපිරිහි පවතින ශ්‍රාවකත්වයක් නම් ඔය ඇත්තෝ මෙන්න මේ කාරණාවන් 6 කෙරෙහි ගරුසරු ඇතුවමද කටයුතු කරන්නේ. මේ පිළිබඳව තමයි මම දේශනාවෙන් ඔබට අද විවරණය කරලා දෙන්නේ. පළවෙනි කාරණාව සත්තුගාරවතා. පින්වතුනි ඔබ අපි සරණ ගියපු ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් ඇතිවනම් ඔබ කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ වාසය කරන්නේ ඔය ඇත්තෝ ළඟ නොබිදුණු නොපිරිහුණු ශ්‍රාවකත්වයක් රැකිලා පවතිනවා. හිතන්න අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ වෙනුවට වෙන මේ ලෝකේ ඉන්න ශාස්ත්‍රවරේ අපට අපේ ශාස්ත්‍රවරය වුණා නම් විතක පින්වතුනි ශාස්ත්‍රවරයාගේ නාමයෙන් මේ ලෝකේ තියෙන මොනතරම් පාප කර්මයන් සිද්ධ කරගත්ත කෙනෙක් වෙන්න තිබ්බද? ඒ සමහර ආගම් වල ශාස්ත්‍රවරයා සිහිපත් කරමින් සතුන්ගේ කෙලෙසෙදිනවා අපි දකින්නේ නැද්ද? අපි දකිනවා. තමන්ගේ පාරිශුද්ධත්වයේ වෙනුවෙන් සමහරක් වෙලාට ගෙතුලට ඇතුල් වෙන දොරකඩ සමහර සතුන්ගේ ලේන් සෝදන ආගම් දර්ශන අපිට ලෝකෙ හම්බ වෙන්නේ නැද්ද? එහෙනම් හිතන්න අපිට මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේ පානාති පාතා පටිවිරතෝ හෝති පානාති පාතා පහදාය නිහත සත්තෝ නිහත දණ්ඩෝ නිහත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බ භූතානු හිතානුකම්පිනෝ ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඒ වාගේම දඬු මුගුරු අවි ආයුධ අත දැරීමෙන් වෙන්වීම සබ්බ භූතානු හිතානුකම්පිනෝ සියලු ලෝකයා කෙරෙහි හිතානුකම්පීව වාසය කිරීම තමයි පින්වතුනි පළවෙනි ශික්ෂාව හැටියට උන්වහන්සේ අපට වදාළේ. එනම් හැම ශික්ෂාවකම තියෙන කල යුත්ත නොකල යුත්ත චාරිත්‍ර සීලය වගේම වාරිත්‍ර සීලය. එනම් භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කළා පින්වතුනි නොකල යුත්ත තමයි වාරිත්‍ර සීලය තමයි වැළකිය යුත්ත තමයි සත්ව මරණ එක දඬු මුගුරු අවි ආයුධ අත දරන එක. කල යුත්ත චාරිත්‍ර සීලය තමයි සබ්බ භූතානු හිතානුකම්පිනෝ සියලු ලෝකයා කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරන්න ඕන. එන අපට බුදුරජාණන් වහන්සේ ඉගැන්වුවේ අපේ ජීවන දර්ශනය ඇතුලේ අනුන්ට පීඩාවක් හිරිහැරයක් වේදනාවක් නොවන හැටියට ජීවත් වෙන්නේ කොහොමද? එහෙනම් හිතන්න පින්වතුනි අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ අපේව පිනටමයි අපේ ශික්ෂණය තුලින් පවා ගොඩ නගන්නට යෙදුනේ. ඒ නිසා ඔය ඇත්තෝ අපි මේ ජීවිතේ පින්වතුනි අප්‍රමාණ පිනක් ජීවිතේ අම්මා තාත්තා කළ යහපතට වඩා යහපතක් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ අපේ ජීවිතයට සිද්ධ කරලා නැද්ද? සිද්ධ කරලා තියෙනවා. අම්මා තාත්තා ලොකු කරලා කවලපෝල අපිට ඉගැන්නුවා. හැබැයි ජීවිතයේ සතර අපායේ නොඇටි සුගති මග නිවන් මග අපි අපේ ජීවිතය අද හුරු කරන් යනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ නිසා නෙවෙයිද? අම්මා තාත්තත් ඒ බණ දහම් පාපා නිවාරෙන්ති පවෙන් වලක්වා කල්යාණී නිවේසෙන්ති පිනෙහි අපි යෙදෙව්වේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ බණ දහම් තුළ ඉඳගෙන නෙවෙයිද? ඒ නිසා එහෙනම් අම්මා තාත්තා කළ යහපතට වඩා යහපතක් අපට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයෙන් අපට අපේ ජීවිතයට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ කියන ශාස්ත්‍ර ගෞරවයෙන් හොඳට ඔබ ඔබේ ජීවිතේ අධ්‍යයනය කරන් ජීවත් වෙන්න ඕන. දැන් කල්පනා කරලා බැලුවොත් පින්වතුනි ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුදුගුණ ගැන හොඳ හැදෑරීමක් තියෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න පුළුවන් සරලව ලියවෙච්ච පොත් දෙකක් තියෙනවා.
ගණේගම සරණංකර හාමුදුරුවෝ ලියපු බුදුහාමුදුරුවෝ කියන පොතයි රේරුකාණී චන්දිමල නායක හාමුදුරුවෝ ලියපු සෝවිසි මහා ගුණයේ පොතයි. ඔය පොත් දෙකම මේ වෙද්දි කියවලා තියන අය ඉන්නව නම් අත උස්සන්න බලන්න. කෝ බලන්න ඉන්නවද ඔය පොත් දෙකම කියවපු අය? කෝ කවුරුත් නැහැනේ. එක පොතක් හරි කියවපු අය? සෝවිසි මහා ගුණයේ පොතයි බුදුහාමුදුරුවෝ කියන පොතයි. එහෙනම් ඊළඟ මාසේ පෙන්ෂන් එක හරි හම්බ වුණාම අනිවාර්යයෙන්ම ඔය පොත් දෙක අරගන්න ඕන. නිතර නිතර කියවන්න ඕන. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ පින්වන්තකම භාග්‍යවන්තකම ඔබට දැනේ. මොකද ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේ ගැන සූත්‍ර පිටකයේ ගැඹුරින් අධ්‍යයනය කළ දැනගන්න විදිහක් නැහැ. ඔය පොත් දෙකවත් තාම කියවලා නැත්තම් අපිට බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ හරි අපූර්වට උන්වහන්සේ ගැන හමු වෙනවා. දීඝනිකායේ සෝනදණ්ඩ සූත්‍රයේ, ලක්කන සූත්‍රයේ, මහා පරිනිබ්බාන සූත්‍රයේ වගේ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට මුණ ගැහෙනවා උන්වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්ධය. මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායු වගේ සූත්‍රවල. එහෙනම් හිතන්න පින්වතුනි අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ පින්වන්තකම ඒ හැඩතල දැනගන්න තරමට ඔය ඇත්තන්ගේ ජීවිතය තුලත් ගුණාත්මකව ඒ පින්වන්තකම් හුරු පුරුදු කරන්න ඔබ නිතනින් පෙළඹෙනවා. දැන් අපි කල්පනා කළොත් පින්වතුනි දීඝනිකායේ තියෙන ලක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලකුණින් පිරුණු අසිරිමත් බුදු රුව පිළිබඳව විස්තර වෙනවා. එතකොට එහි තියෙන ඒ සෑම ලකුණක්ම උන්වහන්සේ ළඟ පිහිටන්න සංසාරේ උන්වහන්සේ පිරූ පාරමී ධර්ම ගුණ ධර්ම හේතු වෙච්ච හැටි. ඇත්තටම බුදු සිරුරෙන් පවා කියවෙන්නේ හේතුඵලයක් පින්වතුනි. උන්වහන්සේගේ ගුණ ධර්ම වල ඵලයක් ලෙසමයි බුදු සිරුර හැඩවුනේ. සංසාරේ උන්වහන්සේ කරපු පින්කම් වල ලස්සන නිසාමයි උන්වහන්සේගේ බුදු සිරුර ලස්සන උනේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මතක් කරගත්තොත් පින්වතුනි භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණා ඍජු ශරීරයක්. වක ගැහුණු කුදු ගැහුණු ඇදාරින්න ඕන ශරීරයක් නෙවෙයි. මහා බ්‍රහ්මයට වගේ ඍජු ශරීරයක් ඒ උත්තමයට තිබුණේ. භාග්‍යතුන් වහන්සේගේ කටහඬ හරිය මිහිරි බ්‍රහ්මස්වරේ අභිභවා යන එක. ලක්ෂයකට බණ කියනවා නම් ඒ ලක්ෂයටම හිතනවා මටමයි මේ බණ කියන්නේ. කවුරු බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවත් අහන් ඉන්න කෙනාට හිතෙනවා මේ මාව ඉලක්ක කරගෙනම මේ බණ කියන්නේ. අර ලක්ෂයේ අභිභවා යන්නෙත් නැහැ භාග්‍යතුන් වහන්සේගේ කටහඬ ඒ ලක්ෂයට නොඇහි තියෙන්නෙත් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ හඬ හරියම මිහිරි, හරි පැහැදිලි. දැන් විතක අපිට මතක් වෙනවා ධර්මාශෝක රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවක් හැමදාම බණහන්න හුරු වෙලා හිටිය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන්. දිනක මේ දේවිය මේ රහතන් වහන්සේගෙන් විමසනා සාමීනි ඔබ වහන්සේ මේ තරම් මිහිරට පැහැදිලිව බණ කියන කල මං කැමැති දැනගන්න ඒ භාග්‍යතුන් වහන්සේගේ කටහඬ මොනතරම් මිහිරි වෙන්නේ නැද්ද? අනේ සාමීනි මට අදහසක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේගේ කටහඬ ගැන පැහැදිලි කරන්න. නමුත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. දෙවෙනි තුන්වෙනි අවස්ථාවෙත් විමසුවත් නැහැ පිළිතුරු දෙන්නේ. සිව්වෙනි වතාවෙත් අහද්දී උන්වහන්සේ කියනවා දේවිය ඔබ නොඇසිය යුතු ප්‍රශ්නයක් අහන්නේ. බුදුවරයෙකුගේ කටහඬ මේයි කියලා මේ තුන් ලෝක ධාතුවේ උපමා කරන්න සමකල හැකි හඬක් නැහැ. අනේ ස්වාමීනි ළඟින් හරි තියන්න පුළුවන් හඬක් මට පෙන්නලා දෙන්න. ඒ වෙලාවේ කියනවා හිමාල වනයේ ඉන්නා දේවිය කුරවීක කියන පක්ෂියෙක්. එයා දකින්න ලැබෙන්නේ හරි දුලබයි. කටහඬ ඇහෙන එක ඊටත් වඩා දැක්කත් දුලබයි. ඔය කුරවීක පක්ෂිය එහෙම හඬ නගන වෙලාවට වනාන්තරයේ තනකොළ බුදින මුවන්ගේ කටට ගත්ත තනකොළ නොසපා ඉන්නවා. මොකද හේතුව අර මිහිරි හඬට එය බාධාවක් වෙයි කියලා හිතලා. අහසේ පියාඹන කුරුල්ලන්ට මේ හඬ ඇහෙන වෙලාවට පියාඹීම අමතකව යනවා. ඒ තරම් මිහිරි හඬක්. එන වනසතුන් දඩේ මේ ගොදුරු සොයන් යාමින් වලකිලා මේ හඬට කන් දීගෙන ඉන්නවා. ඒ තරම් මිහිරි. දැන් මේ කාරණාව අහපු තැන ඔය කියන කුරවීක පක්ෂියගේ හඬ ටිකක් හරි කිට්ටුවෙන් තියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ හඬ ගැන උපමා කරත්. මේක අහගත්ත දේවිය ධර්මාශෝක මහ රජුරවන්ට කියන ස්වාමීනි ඔබ වහන්සේ ඔය තරම් මට ලිංගතුයි නම්
මට හිමාල වනේ පීරලා හරි ගෙනවිත් දෙන්න කුරවීක පක්ෂී. මේ කහපු රජ්ජුරුවෝ චතුරංගනී සේනාව මෙහෙवला පින්වතුනි කුරවීක පක්ෂී හිමාල වනේ සොයාගෙන රත්තරන් කෝඩුවක දාලා ගෙනවිත් දෙනවා දේවියගේ අතට. දැන් දේවියට හරිය සතුටුයි. හැබැයි සතුටුණු දේවියට ඒ සතුට දිගට පවත්වාගෙන යන්න බැරි වුණා. මොකද මේ කුරවීක පක්ෂියගේ රුවට වඩා හඬයි ඇය අහන්න බලාපොරොත්තුනේ. ඒ වුණාට හඬ නැගින්නේ නෑ මේ සතාගෙන්. හැන්දෑවේ මෙදුරට බණට වැඩිය මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ කුරවීක පක්ෂිය හඬ නගන්නේ නෑනේ. එහෙනම් දේවිය කැඩපත් මුහුණ බලන කැඩපත් කීපයක් ඔය කෝඩුව වටේ තියන්න. එහෙම තිබ්බහම ආම් පින්වතුනි තමන්ගේ නෑදෑයෝ තමන් බලන් ඇවිදින් වගේ හැඟීමෙන් මේ කුරවීක පක්ෂිය මිහිරට හඬ නගනවා. ඔය මිහිරි හඬ ඇහෙද්දී මේ දේවියගේ හිතේ උපන් ප්‍රීතිය සතුට කොතෙක්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ කටහඬ එහෙනම් මීටත් වඩා මිහිරි නම් ඒ ඔසේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දහම් කරුණු මෙනෙහි කරලා වඩලා ඒට පුළුවන් වෙනවා සෝතාපන්න මග ඵලෙ පිහිටන්. එහෙනම් සද්ධාපමානෝ සද්ධාපසාදෝ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන හඬ අහගෙන උනව ඒ භාග්‍යවතුන් වහන්සේ දිවිහිමියේ සරණ යන්න තරමට ඒ හඬ ප්‍රබලයි. එහෙනම් පින්වතුනි ඒ බ්‍රහ්මස්වරේ අභිභවා ගියපු හඬක් බුදු කෙනෙකුටම විතරක් පිහිටන හඬක් බුදුරජාණන් වහන්සේගේ ළඟ තිබුණා. ඒ විතරක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟ පින්වතුනි තිබුණ සම 47 දත්වලින් මුව මඩල සැරසිලා තිබුණි. අවිවර දන්තෝයි දත් අතරේ කිසිම විවර භාවයක් නැහැ. බොහෝම පැහැපත් සුදු පැහැයෙන්මයි යුක්ත. මේකත් මහා පුරුෂ ලකුණක්. දැන් ඔය ඇත්තන්ට අපිට දත් සම 40ක් පිහිටලා නේ. සමසේ පිහිටපෝ දත් 40ක් අපේ උඩු ඇන්දේ යටි ඇන්දේ සමව පිහිටලා නැහැ. ඒක බුදු කෙනෙක් ළඟ විතරක් පහළ වෙන කාරණාවක්. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ස්වභාව උන්වහන්සේගේ ඡවි වර්ණය ගත්තාම රත්තරන් පාට රන් පාට ශරීරයක් තිබුණි. දැන් ලෝකේ කවුරුත් කැමතිනේ රන් පාට සිරුරකටනේ. රත්තරන් පාටට කවුරුත් කැමතියි. මේ සමහරක් වෙලාවට රන් පැහැයේ අඩුවක් හැමී තිබුණොත් පිටින් රත්තරන් ටිකක් හරි ඇඟේ එල්ලගන්නේ. ඒ මොකටද? දැන් ඉතින් රත්තරන් බලන මුවාවෙන් හරි මාව දකින්න කියනකම තමයි ඒක ඇතුලේ තියෙන්නේ. නේ? එහෙනම් භාග්‍යවතුන් වහන්සේට එහෙම පිටින් රත්තරන් පළඳන් කාගේවත් ආකර්ෂණයක් ගන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම උන්වහන්සේගේ පැහැ රන්වන් පාටයි. රත්තරන් පාට ශරීරයක් උන්වහන්සේට තිබුණේ. ඒ බුදු සිරුර එහෙමයි. දැන් ඉතින් බණෙන් පස්සේ ළඟ තියෙන රත්තරන් මට පූජා කරන්න ඉක්මන් වෙන්න ඕන නේ. එහෙම මං කිව්වයි කියලා. තියෙන ඒවා මේ විදිහටම තියෙන තැන් හිතියා ගමු. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබුණ මහා පුරුෂ ලකුණු මම මේ විස්තර කරන්නේ. ඒ සංසාරයේ උත්තමයා ඊ වෙනුවෙන්ම බලපාන විදිහට කරපු වෙන වෙනම පින්කම් තියෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ නිල් නෙතු යුග්මයක් තිබුණේ අලුත උපන් වහුපැටියෙකුගේ ඇස් දෙකකට වඩා හරිය ලස්සනයි. අහසේ තරු පරදින තරම් සංසාරයේ උත්තමයා දන් දීලා තිබ්බා. උන්වහන්සේ ඇස් දන් දීලා තිබුණා. ඒ ඇස් දන් දීමේ ආනිසංසය තමයි නිල් නෙතු යුග්මයක් එහෙම පිහිටන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ බුදු සිරුරේ රජස් දූවිලි කිලිටි කිසිවක් නැහැ තැවරින්. සියලු කෙලෙස් මල දුරලූ කියන අදහස නිසා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබුණා සමසිරිපා යුග්මයක්. මහ පොළවේ වලගොඩලි සහිත තැනක බුදු සිරිපා තබනා කල මහ පොළව සමබිමක් වෙන බුදු සිරිපාව පිළිගන්න. එහෙනම් අපේ වගේ පින්වතුනි වලගොඩලි සහිත බවක් නේ සම වූ සිරිපා යුග්මයක් තිබුණේ. එහෙනම් මේ විදිහට හිතද්දී බුදුරජාණන් වහන්සේ ළඟ අංග සම්පූර්ණ සිරුරක් හැඩතල පිහිටලා තියෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ සංසාරේ මහ බෝධිසත්වයේ හැටියට කරපු පින්කම් සුවිශේෂව බලපානවා. දැන් අපි එක ලකුණක හේතු විතරක් විස්තර කරගත්තොත් මම ඔබට මතක් කරන්නේ සමසිරිපා යුග්මයක් තිබ්බයි කියලා භාග්‍යවතුන් වහන්සේ ළඟ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟ සමසිරිපා යුග්මයක් පිහිටියයි. ඒ උත්තමයා සංසාරේ පින්කම් විතරමයි කළේ. කවදාකවත් නැහැ කළේ පාප කර්මයක්.
දැන් සමහර වෙලාවට අදත් එහෙම ගිහි පැවිදි ඇත්තෝ අපිට හම්බ වෙනවා. කොයි වෙලාවෙ බැලුවත් පින්කම. අතරමඟක මහමඟ මුණ ගැහුණා තනිය මම මේ අහවලාගේ දානෙට බණට ගිහිල්ලා එන ගම. මම මේ යාගේ දානෙට බණට කල්තියාම ගිහිල්ලා උදව් කරලා එන ගමන් හෙටනේ පින්කම තියෙන්නේ හෙටත් මම යනවා. එහෙනම් ඔය පිළිවෙලට ජීවිතේ නිතරම අනුන්ගේ පින්කම් තමන්ගේ සේ කරන් උදව්පකාර කරන අය නැද්ද? එහෙම ඉන්නවා. නිතරම වෙහෙර විහාර වලට ආවොත් වත් පිළිවෙත් කරනවා. කවුරුත් කියන්න උපදෙස් දෙන්න ඕන නැහැ, මඟ පෙන්වන්න ඕන නැහැ. එයා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ වත් පිළිවෙත් කරනවා. පින්කම් කරනවා ඒක නා. ඒ සමහර වෙලාවට එහෙම පින්කම් කරන අයට අපහාස කරලා සමහරු පව් පුරව ගන්නවා. මෙයාට වෙන වැඩක් නැහැනේ පන්සල ඇරුණාම. අංගහම කියනවනේ. එහෙම කියන්න හොඳ නැහැ. ඔය වෙහෙර විහාරවල උනත් දුවල පැනලා කඩිසරව කැපවෙලා වැඩ කරන මව්පියවරු හම්බ වෙනවා අපිට. සමහරු ඉන්න ඒ අයට කැමති නැහැ. විහාරාධිපති යාන් ඉතින් අපි මොකටද? එයාගේ ගණන් කාරකම් බලන්න අපි යන්නේ ඔතෙන්ට. ගම්වල මිනිස්සු ඉන්නවා සමහරක් වෙලාවට. ඉතින් එහෙම හිතන්න හොඳ නැහැ. Tamanට බැරි කැපවීමක් ඒකේනා කරනවා නම් ඒකේනාව අපි අගය කරන්න ඕනි. අපිට බැරි කාර්යයක් නෙවෙයි කරන්නේ කියලා සතුටු වෙන්න ඕනි. එනිසා ජීවිතේ පින්වතුනි විවිධයි ඉන්න බොහෝම අනතිමානීව පින් කුසල්ම කරන අය. හැබැයි සමහරක් අයට ඒ අනතිමානීව පින් කුසල් කරන කෙනාව රුස්සන්නේ නැහැ. ආයොව අගයන්න දන්නේ නැහැ පව් පුරව ගන්නවා. මම මේ පෙරේදත් බණකට වැඩම කළා හිඹුටාන පැත්තේ IDH වල. ඒ පන්සලේ බණට වැඩිහම හැමදාම එක අම්මා කෙනෙක් ඉස්සරහෙම වාඩිලා වයෝවෘද්ධ ප්‍රියමනාප අම්මා කෙනෙක් බණ අහනවා. බණ දේශනා ඉවර වුණාම අනිත් අය පරිස්කාර පූජා කරන මැද්දේ මේ අම්මත් ඇවිදින් රුපියල් 100ක් පූජා කළා ටොෆියක් පූජා කරනවා. අතටම ගෙනවිත් දෙනවා මේ ටොෆිය. වළඳන්න ඕනි හාමුදුරුවෝ කියලාම. ඉතින් මේ අම්මා මම බණ කීපයකට මේ පන්සලට වැඩිය වඩින හැමදාම පස්සේ තමයි දැනගත්තේ මට විතරක් නෙවෙයි වඩින හැම හාමුදුරුවන්ටම මේ අම්මා රුපියල් 100කුයි ටොෆියකුයි පූජා කරනවා. ඒ අම්මා හැමදාම පන්සලට ඇවිල්ලා උදේ ආවහම හැන්ද වෙනකම් පන්සල පිරිසිදු කරනවා. වතාවත් කරනවා. ඒ එන යන වෙලාවට කවුරු හරි ආවහම මේ අහිංසකම්මට කීයක් හරි දුන්නාම මේක තියන් ඉන්නවා. අර වගේ බණකට වඩින හාමුදුරු කෙනෙකුට පූජා කරන්න. ඉතින් මම කල්පනා කළා යාම හරි පොහොසත් නේ. ඉන්නෙම පන්සල් විහෙර විහාරයේ වත්පිළිවෙත් කරමින් බණට සහභාගී වුණ තමන්ගේ හැටියට ඒ අම්මර කරන පොහොසත් පූජාව. ඒ නිසා ජීවිතේ එහෙම විවිධ තැන්වල අදත් අපිට සොඳුරු ගති පැවතුම් ඇති අය හමු වෙනවා. හමු වුණාම අපි අගය කරනවා. මම ඒ අම්මගෙන බුද්දිස් ටීවී එකේ බණක් කියද්දිත් මතක් කරා. එනිසා ජීවිතේ පින්වතුනි පිනට බර අයව අපි සතුටින් සිහි කරන්න ඕන. මොකද ඊ අය බෝධිසත්වයෝ වෙන්න පුළුවන්. අපිට බෝධිසත්වයෝ මුණ ගැහි හැබැයි මග ඇරිලා යයි අඳුර ගන්න බැරිව. ඒ හින්දා ජීවිතේ කවදාකවත් පින් කරන අයට නම් ගරහනව නෙවෙයි. අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ පින්කම් විතරමයි කළේ. කයින් වචනින් තියා හිතින්වත් නෑ වරදක් කළේ. ඔයත් අපි අතරේ නැද්ද සමහර වෙලාවට කයින් නොකරන දේ හිතින් කරන වචනේ නොකියන දේ හිතින් කියන අය අපිට හම්බ වෙන්නේ නැද්ද? දැන් ඔයයන්ට වැඩියෙන්ම අරියාදු කරන තරහ ගස්සවන කෙනා, වෛර කරන කෙනා ගැන කවුරු හරි ඇවිදින් කිව්වොත් හැටි දාගෙන අර කෙනා කුරුණෑගල පහ බස් එකකට වැදිලා ඕන් ඉන්නවා කොටුගොඩ හන්දියේ. කිව්ව ගම මිනිහා මැරිලාද දන්නේ නේ කියලා ඔන්න අහනවා. දැන් මැරිලා නැtei කියනවා. ඒ වුණාට ඉතින් ගොඩක් අමාරු ඇතිනේ. නෑ එහෙම ලොකු අමාරුවකුත් නෑ. ඒ වුණාට අතපයක්වත් අයින් කරයිනේ. නෑ එච්චරත් නෑ කියනවා. එහෙනම් මොකෝ වෙලා තියෙන්නේ? අහනවා යාන්තම් හීරිලා විතරයි කියනවා. එච්චරද කියලා අහනවා. එතකොට දුකයි. එයාගේ සතුට වෙන්න ගියේ මොකක්ද? අරයාට ලොකෝ විපතක් වෙලා කියන ආරංචිය සැලවුණා නම් තමන් කරන්න බලාපොරොත්තු වෙන දේ සබාදහම ඉක්මන් වෙලා හරියන් සිද්ධ වෙනවා දකින්න කැමැති හිත ඇති මිනිසු නැද්ද? ඉතින් බෝධිසත්වයෝ ගත්තාම සංසාරේ තමන්ගේ ජීවිතේ පිටිපස්සේ ජීවිතේම ඵලෙන් ගන්න ආපු දේවදත්ත හාමුදුරුවන්ටත් කාටත් පාප කරුණා මෛත්‍රියම නෙවෙයිද බෝධිසත්වයෝ පෑවේ? කාටත් කරන උදව්පකාරයම නෙවෙයිද බෝධිසත්වයේ හැම භවයකම සිද්ධ කරේ? එහෙනම් හිතන්න ජීවිතේ පින්වතුනි
වෛර කරන කෙනාටත් කෙනෙක් මෛත්‍රී කරද්දී මේ මිනිහා නම් මහ පුදුම මිනිහෙක් අච්චර දේවල් කරපු මිනිහත් ගෙදෙට්ට ගෙන්න ගත්ත හැටි. සමහරු යාට බනින්නේ නැද්ද? එහෙම කරනවා නෙවෙයි. ඒක බෝසත් ගුණයක්. එනිසා යා හැම වෙලාවකම ධර්මයේ පැත්තේ මෛත්‍රියේ පැත්තේ නම් ඉන්නේ. යා විසඳුම් හොයන හැටි අනිත් අය හොයන හැටියට වඩා වෙනස් නම්. දැන් හිතන්නකෝ සේරි වාණිජ ජාතක කතාවේ අර රන්තැටියක් අතහැර ගන්න බැරි වුණු නිසා නේද බෝධිසත්වයන්ට සංසාරයේ අතන හැරෙන වෛරක්කාරයෙක් ආවේ. අපිට මතකයිනේ අවංක වෙලෙන්දා Taman සන්තකේ තිබුණු වලලු ඔක්කොම දීලා සන්තකේ තිබුණු මුදල් ඔක්කොම දීලා චූටි දූටයි ආච්චියම්මටයිනේ ඔරුවේ නැගිලා රන්තැටිය අරන් යද්දි අර වංචනික වෙලෙන්දා මේක මිලක් නැහැ කියලා විසි කරලා දාලා කලින් ගියපු වෙලෙන්දා ඊට පස්සේ ඉතින් ඒකට කිසිම වටිනාකමක්ම නොදී ගෙනියන්න හිතාගෙන ආපු වෙලෙන්දා තමන්ගේ යාළු මිත්‍ර වෙලෙන්දා මේක අරන් ගියයි කියලා දැනගත්තාම මොකද කළේ? වලලු කදත් එතනම දාලා ගම් එවරට දුවගෙන ගිහිල්ලා තොටිය මේ ඔරුව පැදගෙන යද්දි මෙගොඩ ඉඳන් එගොඩට යන ඔරුවට කෑ ගහනවා කොහොමද? ඔය මට ආයිතේ රන්තැටියයි නුඹ අරගෙන යන්නේ. තොටිය මෙහාට පදවන්න ඔරුව මන් නුඹට වැඩියෙන් ගෙවන්නම්. නෑ නෑ තොටිය මන් නුඹට ගෙවන්නම් එගොඩටම යන්න ඕන. බෝධිසත්වයෝ කියනවා. අවසානයේ රන්තැටිය Tamanට මගහැරෙන බව දැනුණු තැන මොකද කළේ? ගම් යුරෙන් වැලිකට අහුරක් අතට අරගෙන මේ වැලිකට ගානට උපෝපන් ආත භාවයක් පාසා උඹට නෙවෙයි ඉන්න දෙන්නේ මම යහතින්. ආන්ගේ ප්‍රාර්ථනාව තමයි බුදු වෙනකම් පසුපස්සේ ආවේ. එහෙනම් හිතන්නකො රන්තැටිය අතහැරියා නන්නේ. අතහැරෙන්නම යාවිනේ යාව නේද? ඒසා ජීවිතේ අපි ඒවා වුණත් නිදසුන් කරගන්න ඕන. අපේ ජීවිතය ඇතුලේ උනත් පින්වතුනි සමහරක් වෙලාවට අපි ඒ කෙනාට සාධාරණත්වයේ උපරිමේ දේවල් කරාදී අනිත් අය මැදිහත් වෙලා අහනවා ඔය මොන පදනමකින්ද යාට ඔච්චර ගාණක් දුන්නේ. ඒ වගේ වෙලාවට අපිට ඔය සේරි වාණිජ ජාතක කතාව හොඳයි. ඒ නිසා ජීවිතේ පාරමී දම් පුරන තරමට තමන්ගේ හිත දියුණු කරන් මේ ලෝකෙ දිහා ගනුදෙනු කරන කෙනා සසර ගනුදෙනුවක් ඉතුරු නොවෙන්න යමක් කරත් මේ ලෞකික තීරණයක් තීන්දුවක් ගත්තත් තමන්ගේ වත්තක පිටියක මිනිහෙ බලහත්කාරයෙන් හිටියත් ඒ මිනිහට කීයක් හරි දීලා නම් අයින් කරන්නේ. සමහරක් වෙලාවට මේ මිනිහත් පුදුම වෙන තරමට ගාණක් දීලා අයින් කරොත් අනිත් ඔක්කොම හයි කොහොමද ඔයා ඔහොම තීන්දුවක් ගත්තේ? නමුත් ඉතින් තමන් කියන්න පුළුවන් මං ඉතින් හෘද සාක්ෂියට අනුව ධර්මයට අනුවයි මම මගේ තීරණය ගත්තේ. එහෙම මිනිස්සු ඉන්නවා පින්වතුනි. මේ ධර්මයේ දැනගත්තාම එයා හැම වෙලාවකම තමන්ගේ නිවනට බාධාවක් නොවන හැටියටමයි ගන්න තීරණ තීන්දුව ගන්නෙ. මේ ලෞකික ලාභ පැත්තේ ඉඳගෙන නෙවෙයි යාගේ තීරණ තීන්දුව ගන්නෙ. ඒ නිසා බෝධිසත්වයෝ කියන්නේ එහෙමයි. කයින් නොකරපු දේ හිතින් කළෙත් නැහැ. වචනෙන් නොකියපු දේ හිතින් කිව්වෙත් නැහැ කාටවත්. ඒක බෝධිසත්වයන්ගේ ගුණයක්. අන්න ඒ සත්‍ය ලකුණ තමයි සමසිරිපා යුග්මයක් ලෙස බෝධිසත්වයෝ ළඟ පිහිටන්නේ. ඒ සත්‍යමයි ඒ ලකුණෙන් කියාපාන්නේ. පින්වතුනි අපේ සරණ ගියපු බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ නිති පන්සිල් පොය 8 සිල් රැක්කා. සිල්පද 5 රැක්කා පුර පොයට 8 සිල් ගත්තා. දැන් ඔය ඇත්තන්ට කියන්න පුළුවන් ද හාමුදුරුවනේ මං නිති පන්සිල් ගන්නවා ඒ අතරේ පුර පොයට 8 සිලුත් ගන්නවා. අරගෙන ආරක්ෂා කරනවා. කො කියන්න පුළුවන් අය අත උස්සන්න? පන්සිල් පද 5 අවංකවම රකින්නවා කියලා කියන්න පුළුවන්. පුරපෝයට ඒ නිසාම හොඳට සිල් සමාදන් වෙලා පුරපෝය උදා වුණු තැන ඉඳන් ගෙවෙනකන් සිල් රකින්න කෙනෙක් මම කියලා. කො තමන් ගැන කියන්න පුළුවන්? විසරද උපසංකමති හිම සිල් රකින්න කෙනාට ඔහොම පැකිලෙන්න ඕන නැහැ. මට හිතෙන්නේ සීල තියන අර පෙන්නන්න කැමති නැහැ. අනිත් අය දැනගන්න ඕනේ මගේ සීලෙ වගේ එහෙම එක හැංගීමක එහෙම මූණක් මට පේන්නේ මට හිතෙන්නේ. හොඳයි. එහෙනම් හිතන්න ඔය සීලපද 5 තමන් අවංකව රකින්න ඕනි බෝධිසත්ව එහෙමයි මුළු සංසාරේ. බුදු වෙන්න හිතක් නැතත් නිවනට යන හිතක් ළඟ සීලපද 5 රැකෙන්න ඕන. අංගුත්තර නිකායේ පංචක නිපාතේ බුදුරජාණන් වහන්සේ සිහි කරනවා යම් කෙනෙක් පංචශීලයේ බිඳ ගන්නවදින් එක ශික්ෂාවක් හරි එයා යන්නේ කාන්තෙන් අවීචි මහ නිරේට.
වීච කියන්නේ ඉඩක්, අවීච කියන්නේ පුංචි ඉඩක්වත් නැහැ. යන නිරසතා සහ ගිනි දැල් අතරේ පින්වතුනි පොඩි ඉඩක්වත් නැහැ. හැම වෙලාවෙම ගින්නෙන් ඇවිලෙනවා. ඒකට තමයි අවීච මහ නිරේ කියන්නේ. එහෙනම් පින්වතුනි අපාගත වුණු කෙනාට අපාය මහ ගෙදර වගේ කියනවා. අටුවාවේ හරි අපූර්වට ඒක විස්තර වෙනවා. දැන් ඔය ඇත්තන්ට තමන් ඉන්න හුරු පුරුදුණු ගෙදර තරම් තැනක් නැහැනේ තව. ඔය වයසක අම්මලා එහෙම රෙදි මල්ලත් හදන් යනවා ළමයින්ටත් කියලා. ආයෝ මන් නෙවෙයි ඉතින් සතියකටවත් එන්නේ එහෙනම්. කියලා ඉතින් යනවා. කියලා කියපුවාම මෙන්න පහවදා හැන්දෑවම ගේ ළඟ බස් එකෙන් බහිනවා. දැන් සතියකටත් එන්නේ නැtei කියලා නෙවෙයි ලෑස්ති කරන් ගියේ. මේ මොකෝ ගිය පයින් එහෙනම් ආපහු ආවේ. එතකොට කියන අනේ පුතේ ඉතින් එතන මොන සැපක් තිබ්බත් තමන්ගේ තැන තරම් නිදහසක් නෑ නෝයි. මෙතන සම්බෝලේ බතුයි කාලා වැටිලා හිටියා මේක ඉතින් තමන්ගේ තැනනේ. අතපය දිග ඇරගෙන ඉන්න පුළුවන් නේ පැදුරේ වැටිලා වුණා. එහෙනම් අර තමන්ගේ තැනට මිනිස්සු බැඳිලා නෙවෙයි දෙන්නේ. ඒ වගේ තමයි අපාගත වෙච්ච මිනිහටත් අපායේ කොච්චර දුක්ඛිත තැනක් වුණත් ඒක මහගේ වගේ වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක ලස්සනට විස්තර කරනවා සත්ව මරපු මිනිහා මැරුණාම අපායයි. සත්ව මරපු මිනිහා මැරුණාම අපායයි. මනුස්ස ලෝකෙට ආවොත් මොකද වෙන්නේ? ඒ මිනිහා පින්වතුනි අතපය කෙටි වුණු අල්ප ආයස ඇති අනුන්ගේ ආදරේ නොලබන කෙනෙක් උපදින්. ඒසා අතපය කැපිලා කෙටිලා යන්නේ ආයි ඊළඟට උපදින භවයේ නෙවෙයි මේ ජීවිතේත් එහෙමයි සත්ව මරපු අයට. මේ ළඟකදීත් මගේ හිතවත් නීතිච්ච මහත්තයෙක් ඔය බණ භාවනා කරන වැඩසටහන් මෙහෙවන බොහෝම පින්වන්ත කෙනෙක්. අත්දැකීමක් බෙදාගත්තා. එක ෆැක්ටරි එක මිනිස්සෙක් කොහොම හරි මැෂින් එකකට එයාගේ ඇඟිල්ලන් ගිහිල්ලා අන්තිමට ඇඟිල්ල බේරගන්න උත්සාහ කරපු තැන අතත් ගිහිල්ලා අත් දෙකම ගිහිල්ලා දෙපායත් ගිහිල්ලා ඇඟම මේ ඇටකටුම බිඳිලා එයා මැරෙනවා. අර නීතිමය කටයුතු එයාට තමයි සිද්ධ කරන්න තිබුණු නිසා එයා ටිකක් මේ ගැන මෙහිම මිනිහෙකුට වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න හේතු තියෙන්න පුළුවන්. ඒ හින්දාම ෆැක්ටරියේ වැඩ කරන සේවකයින්ගෙන් නිකන් අහලා එයා ජීවත් වෙච්ච විදිය ගැන. එතකොට කවුරුත් කියලා තිබුණා එයා ඔය රෑ වැඩමුරේ කරන වෙලාවට මේ ෆැක්ටරියේ කිට්ටුව ලොකු කැලයක් තියෙනවා. මෙයාගේ වැඩේ කැලේට ගිහිල්ලා සත්තු දඩයන් කරනවා. හැබැයි දඩයන් කරන සතාව මරන්නේ නැහැ රෑ. මොකද මැරුවොත් උදේ වෙද්දි මේ මැරිච්ච නිහින්දර සතාගේ මස් ටික ගන්න බැරි වෙයි කුණු වෙලා තියෙන්න පුළුවන් හින්දා. මේ මිනිසයා මොකද කරන්නේ? අර අහිංසක සත්තුන් අල්ලලා ගැට ගහලා එයාගේ කකුල් හතර කපලා තියෙනවා. එළි වෙනකන්. ඊට පස්සේ වැඩ ඇරුණාම ගිහිල්ලා සතාව මරලා යන මග ගෙදර යන මග අර මස් ටික විකුණන් ගෙදෙට්ට යන්නේ. දැන් සමහරකට එකට වැඩ කළ මොකක් හරි හිතේ තීච්ච තරහකට මේ කියනවත් දන්නේත් නැහෙනේ. කියලා හිතලා එතුමා කෝකටත් කියලා ස්වාමී දිනේකින් බිරිඳගෙන් අහලා මහත්තයාගේ කොහොමද ජීවත් වුණු ජීවන රටාව. එතකොට එයාත් ඒක ස්ථිර කළා. "ඕ මහත්තයෝ අපේ මිනිස්සයා ඉඳිද්දී මහ නරක වැඩක් කරා. ඒ තමයි ඔය එයාගේ ෆැක්ටරිය ළඟ තිබුණු කැලේට ගිහිල්ලා රැයට සත්තු දඩයන් කරා. එන රැයට මරන්නේ නේ සතාගේ මැරුවොත් එළි වෙන ටිකට ඒ මලකුණ නරක වෙලා තී කියලා හිතලා. ආනර මස්සල උණුසුම ජීවමේ ගතිය වඩා හොඳට දෙන්න හිතාගෙන මෙයා මොකද කරන්නේ? සත්තුගේ කකුල් කපලා තියෙනවා. උදේට ගිහින් මරනවා. ඉතින් බලන්න. ඒ නිසා ජීවිතේ අදත් ඒ විදිහට ඉන්න ඔය ලයෝ මීල්ස් කියන එක එහෙම ලෝකේ දැන් තියෙනවා. සජීවී මේ මාංශ අනුභවයේ කියන ඒවා දැන් ලෝකේ ඇවිල්ලා තියෙන මිනිස්සු පණ පිටින් ඔය ගිලින්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු ජීවිතේ දන්නේ නැහැ මේවා තියෙන භයානකකම. භයානකකම දන්නේ දැන් ඔය ජපානයේට කොරියාවට ගියහම සුෂි කියන එක තියෙන අමුවේ මාළු ගිලින එක. ඒගොල්ලෝ හදාගත්ත එයාලගේ සෝස් එක මාළු කණ්ඩ තියෙන්නේ. ඉතින් අපේ යන අයත් ඔක්කොම අර බත් ඇන්ජින ආවත් ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කළා අර සුෂි ට්‍රේ එක තමයි පිළිගන්නේ. ආයෙත් ජපානයේ ඉල්ලත් බත් ඇන්ජින කණ්ඩ ඕනේ කියලානේ. ඉතින් ඒවට ඉස්සර ආන් ගොඩාක් කලාවට ඒ තමන්ගේ මුහුදු සීමාවන් වල මාළු අල්ලගෙන ආවත් දැන් ලොකු ටැංකිය හදාගෙන ටැංකියම තමයි ලයෝ මාළුව අර සජීවීවම අරගෙන එනවා ගොඩ බිමට. ඒ නිසා මේ වෙලාවෙම තමයි සොෂී වලට උනත් දැන් අද
ඒ මාළුවාගේ ජීවමේ ශක්තිය හොඳට ලං වෙච්චම මොහොතේ තමයි ඒ මාළුවාගේ මාළු ටික වෙන් කරගන්නේ. ඉතින් හිතන්නකො මිනිස්සු එන්න මේ සීලයක් ගුණයක් ගැන හිතාගෙන ජීවත් වෙන්න ඕන ටිකක් අපිට ඉස්සරහට හම්බ වෙන්නේ. බෝධිසත්වයන්ගේ බෝධිසත්ව චර්යා ධර්ම දැන ඉගෙන ගත්ත අයට කවදාකවත් මේ වගේ දෙයක කොටස්කාරයෙක් වෙන්න හිතෙයිද? හිතෙන්නේ නැහැ. පරපණ නසනවා කියන එකේ තියෙන භයානකකම මිනිස්සු අද දන්නේ නැහනේ. මේ ළඟදිත් කෙනෙක් මට බණකට ආරාධනා කළේ ඒ ගෙදර බණට වැඩලා පස්සේ සතුටු වෙච්ච අය මාව හම්බ වෙන්න ආවා. ඒ වෙලාව මම නිකමට වගේ අහුවා ඉතින් මහත්තයා දැන් වැඩටත් යන්න ඇතිනේ දැන් 7 දවසෙත් පින්කම ඉවර වුණු තැන මොකද්ද ඉතින් කරන රස්සාව කියලා මම නිකමට අහද්දි හාමුදුරුවනේ මම ෆාම් එකක් කරනවායි කිව්වා. මං හිතුවා සමහරක් වෙලාවට මල් පැල වගේ ෆාම් එකක්ද දන්නෙත් නැහනේ. මොනවද ඉතින් ෆාම් එකේ තියෙන්නේ කියලා අහද්දි නෑ හාමුදුරුවනේ මම මේ කුකුල්ලු හදලා ලොකු කරලා ආන් ඉතින් එයාලව ඒ ෆැක්ටරි එකට දෙනවායි කිව්වා. මං කෝ ඉතින් ඕක හොඳ වැඩක් ඈ. ඔයා දවසට ගණන් බලනවා මාසෙට ගණන් බලනවා අවුරුද්දට ගණන් බලනවා කුකුල්ලු හදලා ලොකු කරලා මසට ෆැක්ටරියට දුන්නු ගාන. ඉතින් ඒ නිසා ඔයා ඍජුවම ඕකේ වගකීම් බුදුරජාණන් වහන්සේ මතක් කරේ මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම අපාගත වෙන එක සම්මා ආජීවයේ බිඳෙන එකක් මිච්ඡා ආජීවයට අයිති වෙන එකක්. අද කොච්චරනම් මිනිස්සු ඔහොම ඉන්නවදනේ? තමන්ගේ ජීවත් වීමේ ශාස්ත්‍රීයකකන් සුඛිත මුදිත කරගන්න විතරක් බලලා මේ පන්සිල් බිඳ ගන්න මිනිස්සු නැද්ද? එහෙම මිනිහෙකුට ජීවිතේ මැරෙන මොහොතේ ඕවා මතක් නොවේ තියෙන්නේ. ඒ මතකයෙන් මැරෙන්නේ හිසේ තියෙන බරක් බිමින් තියන්න වගේ මැරුණු හැටි ගිහිල්ලා උපදින්නේ කොහෙද? අපායේ. මතක තියාගන්න. ඒකයි මම මේ දේශනාවේ බුදු ගුණ ගැන දැනගත්ත මිනිහා පවට යන්නේ පිනටමයි යෙදෙන්නේ. සත්තු ගාරවතා ශාස්ත්‍ර ගෞරවය කියලා කියන්නේ අපිව ආරක්ෂා කරන දෙයක්. ඉතින් මේ මොකක්වත් ගැන කියවීමක් වැටහීමක් නැති මිනිස්සු තමන්ගේ හිතුම අනාපකම් අනුව තීරණ තීන්දුව අරගෙන හම්බ කරන්න දඟලලා මැරෙන මිනිස්සු නේද අද අපිට වැඩිපුර හම්බ වෙන්නේ. ඔයගෙම මං ගෙදරක වැඩම කළා බණකට. අයියා ආවා මල්ලිගේ 3 මාසේ බණට ආරාධනා කරන්න. ඉතින් ඒ වෙලාවේ මං ඇහුවා මල්ලි මොකද කරේ? හාමුදුරුවනේ කුකුල් ෆාම් එකක වැඩ කරයි කිව්වා. ඒක ඇදලා තිබුණු කරන්ට් වයර් එකකටම අහුවෙලා යා එතනම කරන්ට් එක වැදිලා මැරුණයි කිව්වා. ඉතින් අර ෆාම් එක සෝදන පිරිසිදු කරන කටයුතු කරමින් ඉඳලා අර කුකුල් බෙටි ගොඩේම තමයි වැටිලා හිටියේ. එයාව සෝදලා අරගෙන රෝහලට ගෙනිච්චේ මෘතදේහේ හාමුදුරුවනේ. මම ඔබතුමා මොකෝ කරන්නේ? මම හාමුදුරුවනේ මේ මස් විකුණන අලෙවි සැලක් කරනවා කිව්වා. කුකුල් මස් වෙළඳ සැලක් අයියා. මං ඇහුවා ඉතින් ඒකත් පාප කර්මයක්. බැලුවාම ඉස්සර මොකද කරේ? ඉස්සර බැලුවාම අර වීදුරු වලින් බුදු කුටි හදන කටයුත්තක් තමයි කරලා තියෙන්නේ. බලන්න කොච්චර පින්වන්ත එකක්ද? අර වීදුරු වලින් ලස්සනට බුදු කුටි හදලා එයින් ලැබෙන වියදමකින් තමන්ගේ ජීවිතේ පවත්වපු මේ මිනිසයා. ඒ කඩේ වහලා මස් කඩයක් දාගෙන. අන්න බලන්නකො ධර්මයේ පැත්තේ නැති මිනිසයා. අර බුදු කුටිය හදලා විකුණලා ලොකු වියදමක් ලොකු ලාභයක් නොලැබුණානේ. අර ඇත්තෝ බුදුන් අඳින වාරය පාසා Tamanටත් ඒකේ කොටසක් හිමීනේ. එන හිතන්න ජීවිතේ පිනට බර නැති මිනිස්සු සීලය ගැන අභිමාණයෙන් හිතන්න ශක්තිය නැති මිනිස්සු ජීවිතේ මොනතරම් පාප කර්ම වල කොටස්කාරය වෙනවද? මැරුවත් එකයි මරන්න අනුබල දුන්නත් එකයිනේ. එහෙමයි මැරුණාම යන්නේ අපායට. කවදා හරි අපාදුක ගෙවලා මනුලවට ආවොත් මොකද වෙන්නේ? අල්පායස ඇති අනුන්ගේ ආදරේ නොලබන අතපය කෙටිය උපදින්. දැන් එහෙම උපන්නාම ඒක ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක්ද? අතපය කෙටි වුණාම දුවපැන කඩිසර වැඩ කරගන්න කැමති වුණාට Tamanට ආන්ගේවා මුකුත් නිසලෙස කරගන්න බැරි වෙද්දී දිනුම කැමති වුණාට පරාජය උරුම වෙද්දී තරහ උපදින්නේ කාත් එක්කද? අම්මා තාත්තා එක්ක. මගේ විතරක් නම් අතපය කෙටි කරලා මා මොකට බිහි කරාද වැදුවද හැදුවද තරහ ගන්නව අම්මා එක්කනේ. ඒක අම්මගේ තාත්තගේ දෝෂයක් නෙවෙයි. ඒක යාම සංසාරයේ පරපණ නැසපු එකේ විපාකයක්.
හැබැයි ඒක වැටහෙන්න තරම් අවබෝධයක් පිනක් නැති නිසා මොකද වෙන්නේ? අම්මා තාත් එක්ක පවා ඉන්නේ වෛරයෙන් නෙමෙයි. ආදරේ ලබන්න කැමති ආදරේ ලැබෙන්නේ. ආදරේ කියන එක බලෙන් ගන්න බැහැනේ නේ. ඔය සමහර අය ඉන්නේ ජීවිතේනේ. Taman කැමති වුණු කෙනා Tamanට ආදරේ නොකලයි කියලා එයාගේ ආදරේ නොලබා ඉන්නේ නැහැ. තව එක මොහොතක්වත් කියලා බෙල්ල වැල දා ගන්නවා. එක පණිනවා කෝච්චියට ගිහිල්ලානේ. බැලුවා ආදරේ නැතුව ඉන්න බැලු එක මොහොතක්වත්. එතකොට එයාට ආදරේ නැත්තේ ඇයි? එයා ආදරේ කරලා නැහැ සංසාරේ. ආදරයක් කරන මිනිහෙකුට සත්ව මරන්න පුළුවන්. අනුන්ගේ ජීවිතයක් නැසන්න බෑ. ජීවිතේ මිනිසුන්ට දැන් අද මිල මුදල් දැන් ඔය පහුගිය කාලේ ඔය දැන් ඊයේ පෙරේදත් හැව්වේනේ. බැලුවාම අර හමුදාවේ ඉහළ නිලධාරියෙක් පතරොන් 200ක් දුන්නයි කියලා. ඉහළ නිලයක්. තව ටිකක් ඉඳලානේ ජෙනරල් කෙනෙක් වෙලා ඉඳලා විශ්‍රාමයෙන් හිටිය මිනිහෙක්නේ. ඒ වුණාට මොකෝ? එයා දුන්නෝ ඒ පතරොන් වලින් කී දෙනෙකුට නම් ඒ උණ්ඩ වලින් මේ වේදී පරලව ගිහිල්ලා තියෙන්නේ නැද්ද? තව කී දෙනෙක් ඉලක්ක වෙලා තියෙන්නේ නැද්ද? මිනිසුන්ට මොකක් වන්නේ සල්ලි කියන්නේ කරුණාම දැන්. සල්ලි මැත්තේම නැහෙන්නෝ ටිකක් නෙමෙයිද අපිට මේ බහුතරයක් හම්බෙන්නේ මේ සමාජේ? සීලයක් ගැන හිතලා ජීවත් වෙන මිනිස්සුන්ද? නිවන කියන අරමුණ වැහෙන්නේ තමන්ගේ ජීවිතේ කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. එයා තමන්ගේ නිවන නැමැති අරමුණ තමන්ගේ ජීවිතේ බිඳගන්නේ. කරන කියන තෝරගන්න හැම දෙයක්ම තමන්ගේ නිවන අරමුණු වෙනවද? එයා නිතර හිතනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ තමන්ගේ පර්පස් එක තමන්ගේ අරමුණ බිඳගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ අරමුණේමයි ජීවත් වෙන්නේ. අද හිම මිනිසු දිහා බැලුවාමනේ අර පරපණ නසන්න උර දෙන මිනිස්සු කොච්චරනම් අපිට හම්බෙනවදනේ. එතකොට මොකද වෙන්නේ? ඒවට උදව් වුණු මිනිස්සුන්ට ආදරයක් හිමි වෙන පරිසරයක උපදීද? තමන්ට ආදරය කරන්න අකමැති කෙනාව එක්ක ගිහිල්ලා නැසනවා. නුඹ මට විතරයි ආදරය කරන්න ඕනි. මට හිමි වෙන්න ඕනි ආදරය මට නැත්තම් වෙන කාටවත් බෑ. ගිහින් මරනවා ගිහිල්ලා. බැලුවා. සසර කරපු පරපණම නැසනවා. නැත්තම් තමන්ගේ ආදරය දිනාගත්ත කෙනා එක්ක වෛරයක් ඇති කරගන්නවා. මට හිමි ආදරයයි නුඹ දිනාගත්ත කියලා යාව ගිහිල්ලා මරනවා. අර මනුස්සයා මොකක්වත් දන්නේ නැහැ. ඕන් අපි උන් හිටි ගමන් ඔහොම පුවත් අහන්නේ නැද්ද නිතර? හිනාර සංසාරේ කරපු පාපේම නැවත කරලා අපායට යනවා. ඒ නිසා එහෙම කෙනාගේ ආයුෂ දීර්ඝ නැහැ. දැන් ඔය අවියායද අතදරන් වැඩ කරපු මිනිස්සුන්ගේ ආයුෂ දීර්ඝව තිබිලාද? තිබිලා නැහැ. ඒ හැමෝම අඩු ආයුෂකින් ගියේ නැද්ද? ගියානේ. මිනිස්සු මරලා ලෝක වෙනස් කරන්න හදපු මිනිස්සුනේ මේ අපි ගෙවාගෙන යන තරම් ආයුෂක් ලෝකේ ඉඳලාද බැලුවාම? ඉඳලා නැහැනේ. මේ මේත කාලේ හිටිය ඔය ලෝකේ හිටිය මිනිස්සු ගත්තත් එයාලගේ පරමායුෂ භුක්ති විඳලා මැරෙන්නේ නැහැනේ. අකාලේ මැරිලා යනවා. ඒ නිසා ජීවිතේ ධර්මයත් එක්ක කල්පනා කරන කෙනා තමන්ගේ සීලය හොඳට රකින්න. සිල්වතා නිදා පිබිදියක් මෙන් සුගතිය දිව්‍ය තලයට යන්නේ මරණින් මතු. එයා කවදාකවත් හොරකම් කරන්නේ බෝධිසත්වය වගේ. හොරකම් කරන මිනිහා මැරුණාම අපායට යන්නේ. මනුස්ස ලෝකෙට ආවොත් මොකද වෙන්නේ? අපා දුක ගෙවලා අගහිගතා පිරිච්ච තැනක උපදින්නේ. කුසට ආහාරයක් නැහැ, ඇඟට වස්ත්‍රයක් නැහැ, හිසට සෙවණක් නැතිව එයා උපදින්නේ. ඒක කාගේවත් අඩුපාඩුවක් නෙවෙයි. කන්න අඳින්න ඉන්න හිටින්න දෙන්න බැරි නම් මොකටේ අපි හැදී සමහරු අම්මගෙන් අහනවා තාත්තගෙන් අහනවා දුප්පත් පවුල් වල ඉපදුනහම. ඒක අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් නෙවෙයි. එයා එහෙම පැලක එයා එහෙම තැනක උපන්නේ එයාමයි ඒක නිර්මාණය කරගත්තේ. සසරේ යන් තිබිලත් අනිත් අයගේ දේවල් වලට ආසාවෙන් හොරකම් කරපු මිනිස්සු. අදත් ඔය හොරකම් කරන තරම හොරකම් කරන්නේ නැති බැරිකමට හොරකම් කරන හොරුද ඉන්නේ? මේ රටම බංකොලොත් වෙලා ගිහිල්ලා තියෙන ඔය නැති බැරිකමට හොරකම් කරපු හොරුද? ඔය හැමදාම ප්‍රවෘත්ති වලට පෙන්නන්නේ මොකෝ රස්සාවක් නැති හින්දා පාරේ හිඟමනී ඉඳලා හොරකම් කරපු මිනිහෙක් අහුණා කියලාද හිරේ ගිහිල්ලා දානවා පෙන්නන්නේ? නෑ. බැලුවාමනේ ඔය විපාක හරි දරුණු.
මේ ළඟදීත් මගේ හිතවතෙක් කෙනා හාඳුරනේ ATM එකේ රුපියල් 15000ක් අරන් වාහනේට ගොඩ වුණා. වාහනේට නැගලා බලද්දි අතේ රුපියල් 5000ක් ඉතිරි වෙන්නේ ඉතිරි 10000ම වැටිලා. වාහනේ ATM එකයි අතරින් දැන් මේක තියෙන්න ඕන. ඒ ගිහිල්ලා සුපරීක්ෂාකාරීව බලද්දි නෑ තිබුණේ. ළඟ වුණු කෙනෙක් කිව්වා අයියෝ ඔයාගේ සල්ලි වැටුණා නේද? අන්න කෙනෙක් බයික් එකකින් ඇවිදින් ඒ ඩිංගට අහුලන් ගියා. මං එයාව අඳුරනවා අන්න රහවල් තැන සැලූන් එක කරන කෙනා. දැන් මෙයා ගියා. තමන්ගේ බව කියලා සල්ලි දේවි තමන් ඉදිරිපත් වුණොත් කියලා ඉල්ල ගන්න. එතකොට මේ පුද්ගලයා හම්බ වුණාම මේ අහවල් බැංකුව ළඟ ATM එකෙන් ගත්ත 10000ක් මගේ වැටුණා. ඒ මගේ සල්ලි ඔබතුමා අහුලා ගත්තයි කියලා කෙනෙක් මට කිව්වා. ආව් මං අහුලා ගත්ත බව නම් ඇතේ උනාට ඒ ඔයාගේ සල්ලි නෙවෙයි. ඔයා මං අහුලා ගත්ත බව බලාගෙන ඉඳලා ආපු කෙනෙක්. දැන් මේ කෙනාට කියනවා. දැන් පණිවිඩය දුන්නු කෙනාට එයාගේ පණිවිඩයට මුදල් ලැබුණද කියලා බලන්න එතෙන්ට ඇවිල්ලා. ඒ ආවහම ඒ ඇවිදින් කෝලු අයියෝ ඔයාගේ සල්ලි හම්බ වුණාද මෙයාගෙන්? කෝනේ මෙයා දෙන්න බෑ කියනවනේ. අර පණිවිඩය කියපු කෙනාටත් බැනලා එලව ගත්තලු මට ඔය 10000 ලොකු නෑ කියලා. මෙයා නම් කෝලු මට නම් 10000 ලොකුයි මං දුක් විඳලා හම්බ කරපු හින්දා. හැබැයි ආදුරණී තවදුරටත් තරක කරාට වැඩක් නෑ මේ මිනිස්සේ මුදලට ආසාවෙන්මයි හිටියේ. මං තියාගන්න ඉඩ ඇරලා මං මගේ ගමන පිටත් වුණා. මේ සල්ලි ගොඩාක් තියෙන කෙනෙක් නෙවෙයි ආයේ අතහැරපු කෙනා. නමුත් මට හදේ පුදුමත් හිතුණා. මේ අනුන්ගේ බව ඒ කෙනා ඉස්සරහත් පිළි අරගෙනත් නේ අයිතිකාරය ආපු තැන දෙන්න තරමටවත් හිතේ වත්කම පොහසත්කම නැති මිනිස්සු ඔහොම අපිට හම්බ වෙනවා. සමහරක් වෙලාවට ඒ අතරේ සුන්දර මිනිස්සු හම්බ වෙනවා. සොඳුරු අයියතර දරුවන්ගේ වැඩසටහනක් කරද්දී තාත්තා කෙනෙක් මේ සත්වවත් බලන්න දරුවොත් එක්ක ගියපු වෙලාවක හාමුදුරුවනේ සෙනග ගොඩයි බ්‍රේස්ලට් එකක් වැටිලා තිබ්බයි කිව්වා. මං ඉතින් ඒක හිඳගත්ත කවුරුත් දැක්කේ නැහැ. හිඳගත්ත ගමම අතේ පළඳ ගත්තා. ටික වෙලාවක් එතන ඉඳිද්දි කාන්තාවක් කියලා හරිය කලබලී යමක් හොයනවා. ඉතින් දැනුණා ඒකේ නැති වෙච්ච බ්‍රේස්ලට් එක තමයි මේ. මං ටක් ගාලා ගලවලා එයාට දුන්නා. එයාට හරි පුදුමයි විශ්මයක්. මට හරියට ස්තුති කරා පින් දුන්නා. ඊට පස්සේ මම මේ සතුවත් දරුවත් එක බලද්දි සෑහෙන වෙලාවකට පස්සේ ආයෙ හොයාගෙන ඇවිල්ලා රුපියල් 3000කුත් මට දුන්නා. අනේ ඉතින් මට ස්තුති කරා මදි මේක තියාගන්න නෑ මට එපා. නෑ දරුවන්ට හරි දෙයක් අරන් දෙන්න නෑ දරුවන්ට අරන් දෙන්නත් මට පුළුවන්. බොහොම පිං. ඉතින් හිතන්න ජීවිතේ සමහරුන්ට ඒ සමහරුන්ගේ ක්‍රියාවන් හරි විශ්මයක් පුදුමයක් නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයායි උදව්වට වටිනාකමක්වත් ආයෙ ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එයා ඒක හදවතින් කරන්නේ මතක තියාගන්න. විසම ලෝභය අනිත්‍යයට අයිති දේවල් Tamanට අයිති කරගන්න හිතේ ඇති වෙන කැමැත්තට කියන්නේ ධර්මයේ විසම ලෝභය. ඔය විසම ලෝභයෙන් පිරෙන මිනිස්සු අපිට සමාජ ලෝකේ හරියට දකින්න හම්බෙන්නේ නැද්ද? ඒ විසම ලෝභය තමන් හොරකම නැමැති අකුසලයට අරගෙන යන්නේ. ඒ නිසා මතක තියාගන්න හොරකම් කරොත් නම් අපායයි. මනුලවට ආවත් අගහිගතා පිරිලා උපදින්නේ. ඒ අගහිගතා එක්ක වෛරයෙන් ඉන්නේ එදාට. අම්මා තාත්තා එක්ක නිතරම මතවාද ගැටුම් හදා ගන්නවා. තමන්ගේ අගහිගතා වලින් මිදෙන්න බැරි වෙන තැන සංසාරේ කරපු හොරකමම නැවත තෝර ගන්නවා. එයාලා ඉඳලා මැරිලා යන්නේ කොහෙටද? අපායට යන්නේ. එනිසා මතක තියාගන්න ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා කවදාකවත් ඔය කෙටි මගව තමන්ගේ සැනසුම හැටියට තෝරගන්නේ නැහැ. අපේ බෝධිසත්ව බුදු වෙනකම්ම ඒ පූර්වාදර්ශය අපට දුන්නා. මම මේ විස්තර කරන්නේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ කොච්චර පින්වන්තයක්ද බෝධිසත්වයන්ගේ බෝසත් චරිතය ගැන මෙහෙම හිතද්දි. කාමයේ වරදවා හැසිරුණොත් අපායේ මනුස්ස ලෝකෙට ආව සතුර බහුලයි. වැදූ අම්මට පවා පේන්නේ සංසාරේ හතුරෙක් වගේ පාර තොටේ මග වැසිකිලි වලේ කසල ගොඩේ දමා යන දරුවෝ ගැන අපි අහන්නේ. ඇයි අම්මටවත් වැදුව දරුවා ගැන ප්‍රියත්වයක් නැහැ උපදින්නේ. එයා හතුරෙක් වගේ දැනෙන්නේ. ආදරය ස්නේහයක් මෝදු වෙන්නේ. වෙන කෙනෙක් දැකලා අනුකම්පාවට අරන් ගිහිල්ලා හැදුවත් තමන්ගේ දරුවෙකුට දෙන සෙනෙහස පහසුකම් දෙන්නේ නැහැ. කමක් නැහැ ඉතින් කාගේ වුණා දරුවෙක්නේ මං හදනවා ලොකු කරගෙන මගේ වත්තේ පිටියේ වැඩක්වත් කරගන්න බැරියේ. එහෙනම් හිතන්න හැමෝගෙම අඩු සැලකිල්ල හම්බෙන්නේ. අම්මා තාත්තා අතහැරපු කෙනා කියලා.
ඒ අඩු සැලකිල්ල එක නිතරම සමාජයත් එක්ක යාට වෛරයක් උපදිනවා. හැමොත් එක්කම ගහමරාගෙන ඉඳලා ඊට පස්සේ යා මැරුණොත් මොකද වෙන්නේ? එයා අපායට යනවා. හිසා කවදාකවත් කාමී වරදව හැසිරෙන්න එපා. බිරිඳ ස්වාමී ඉක්මා වෙනකෙකුගේ ගතක පහසක් පතනා තැනට තමන් පෙළඹෙනව නෙවෙයි. පින්වතුනි බොරු කියන මිනිහා මැරුණාම යන්නේ අපායට. මනුස්ස ලෝකෙට ආවොත් දවසක මොකද වෙන්නේ? නිදොස්ස හිටියා දෝෂ සහිත කෙනෙක් වෙනවා. කලේ වරද වෙනකෙකු දඬුවම් විඳින්නේ යා. දැන් මට අත්දැකීමක් තියෙනවා මම ওই වැලිකඩ බන්ධනාගාරේ අවුරුදු 5ක්ම අවුරුදු 5ක්ම වැලිකඩ බන්ධනාගාරේ ඔළුව උස්සලා බැලුවට හිටිහෙම නෑ හොඳේ. නිකන් බැලුවා හාඳුරොත් ඉඳලා ඇවිත් දන්නේ දෙපාරක්ම කිව්වේ. එන හැමදාම පුරපසලසක පොයේ දාට මම රැඳවියන්ට බණ කියන්න වඩිනවා. ඉතින් බණ අහලා ඉවර වුණාම ගිලන්පස කෝප්පයක් එහෙම පූජා කරන රැඳවියෝ ළඟ ඉන්න අයගෙන් මං අහනවා මොන වැරැද්දකටද මෙහි ආවේ? ඒ අයගේ පාපෝච්චාරණය කරනවා මල් ළඟ. සමහරුන්ගේ පාපෝච්චාරණයන් අහන් ඉඳිද්දි දැනුණා ඇත්තටම වැරද්ද කරපු කෙනා gedara බත් කනවා මෙයාව හිරබත් කණ්ඩේ අහු කරලා එවලා. ඒත් අපිට පින් දෙන අනේ හාඳුරණී ඔබ වහන්සේලාගේ බණ අහලා දැන් අපි හිත හදන් ඉන්නේ. කායකවත් නැහැ හිතේ වෛරයක්. නිකරුණේ සංසාරේ අපි කාට හරි දුන්නු ගින්දරක් අද මම මේ ගෙවලා ඉවර කරනවා. බලන්නකො හිතට සාමයක් ආව බණ දහම නිසා. හැබැයි බණ දහම් අහන්න තමන්ගේ හිරගෙදරට හාමුදුරුවෝ වැඩියත් එතෙන්ටවත් එකතු නොවි. මං ඔය බණ අහලා මගේ හිත නෙවෙයි වෙනස් කරගන්නේ. යන්නේ කවද්ද මං හිරගෙදරින් එළියට අහවලාව පරලොව යවන්න. ඔහම හිත හිතා ඉඳලා ඒ හිරගෙදර ඉන්න කාලේ මැරුණොත්. හිරගෙදරින් ගෙදර ඇවිල්ලා අරයා පරලොව යවලා ආයි හිරගෙදරට ගිහිල්ලා ඉඳලා මැරුණත් එයා යන්නේ කොහෙද? අපායට. ඒසා බොරු කියපු මිනිස්සයාට උපදින භවවල යා නිදොස්ස හිටියන් නිකරුණේ අනුන්ගේ වරදට වැරදි කරුවෙක් වෙනවා. දඬුවම් විඳිනවා. හිරේ විලංගුවේ වැටෙනවා. කරපු කෙනා නෙවෙයි අහුවෙන්නේ නොකරපු කෙනා. ඒ ගොඩේ ඉන්න වෙනවා. ඒසා කවදාකවත් බොරු කියන්න එපා. සත්‍යවාදීව ජීවත් වෙන්න. අපේ බෝධිසත්වය කවදාකවත් සංසාරේ බොරු කියලා නේ පින්වතුනි. ඒ වාගේම තමයි මතට සුරාවට ලොල්ලුණු ඇබ්බැහුණු මිනිහා මැරුණාම යන්නේ කොහෙටද? අපායට යන්නේ. අසම්මූල හෝ කාලං කරෝති සිහි නොමුලාව නෙවෙයි සම්මූල හෝ කාලං කරෝති සිහි මුලාවෙන් මැරෙන්නේ. මැරෙන වෙලාවට නේ බිව්වහමත් ඉන්නේ සිහි මුලාවෙන් කියලා නෙවෙයි කියන්නේ. නේ ගොඩක් වෙලාවට එහෙමනේ. කරපු දේවල් මතක නැහැ කියනවා මං ඉතින් බීලානේ හිටියේ කියලා යාම කියනවා. සමහර කලාට අමතක බව පෙන්වන්නත් එක බොනවද දන්නෙත් නැහැ කියලාත් අපිට හිතෙනවානේ. ඉතින් කොහොම හරි වෙත. නමුත් ඉතින් ඔය බොන මිනිහා ඉන්නේ සිහිය පතක් නැතුව කියලා අත්දැකීම් අපිට හම්බ වෙනවනේ. මට මතකයි පුංචි කාලෙත් එක මිනිහෙක් ගැන කතාවක්. මෙයා හැමදාම බීලා ගෙදර එන මිනිහෙක්. එදත් ඔන්න බීලා හිටන් රෑබෝ වෙද්දි ගෙදරට ආවා. ආපු මිනිහර ඒ බීපු මතෙන්ම වැටිලා පැදුරේ ඔන්න නිදි. රෑ දෙකට හරියේ නැගිටලා කැසිකිලියට යන්න උවමනාවක් දැනිලා ඉස්සර ගෙවල් වල අර ඉස්සරහා දොර අරගෙන එලිපත්තට යනවා කියලා ඔය මිදුලේ කෙළවරකට නියන්නේ. ඒ හින්දා දැන් මේ ඇත්තත් ඔන්න රෑ තිස්සේ නැගිටගෙන වෙරි මතෙන්ම නිදි මතෙන් වෙරි මතෙන් නේද? ඉස්සරහා දොරත් අරගෙන යනවා දැන් එලිපත්තට. ඒ ගිහිල්ලා දැන් මූත්‍රා කරන ගමන් අහස දිහාත් බලන් කිව්වලු අද නම් අහසේ හඳක් නැත්. එකත් එකටම අමාවකද කොහෙද? මිනිහා බිව්වා 4 පොය අඳුරනවා හැබැයි. අද නම් එකත් එකට මාසේ පොය අමාවක තමයි. කියලා කොහොම හරි ආයෙ ඇවිල්ලා වැටිලා නිදි. උදේ ඉරේලියත් වැටුණයින් පස්සේ ගෙදර නෝනාගේ සද්දෙටම මේ මිනිසයා ඕන් ගැසිලා හැරිලා. නැගිටායක අද ඔය මිනිහා අද නම් මං ඔය මිනිහා තියන්නේ ඉතුරු කරන්නේ. අත් දෙක රිදෙනකන් හොදලා නමල තියපු ඇඳුම් ටික ඔක්කොම ඉවරයි කියලා ගෙදර නෝනා කෑ ගහනවලු. මොකද වෙලා තියෙන්නේ? අර එළියට යන දොර කියලා අරගෙන ගිහිල්ලා තියෙන රෙදි අල්මාරියේ දොර. ඉතින් ආ දවල්ට ඇරියත් ඕක කොහොමද අමාවක වගේ නේ අල්මාරියේ කියන එක. ඉතින් මම මේ කෝකටත් කියේ යතුරු කටේ තියනවා නෙවෙයි කෝකටත් යතුරු. ගෙදර කෙනෙක් නැතත් අල්ලපු ගෙදර කෙනෙක් හරි ආවොත් අන්නේ. ඒ හින්දා ජීවිතේ ඕවාට ඇබ්බැහි වෙච්ච මිනිසුන්ට වෙන දේවල් ඔය මං කිව්ව එක.
ඒ ඉන්නේ සිහියක් පතක් අරමුණක් ඇතුව කරන වැඩ නෙවෙයිනේ තියෙන්නේ. බැලුවාම ඉතින් මේ මානසිකත්වයෙන් ඉඳ අනුන්ගේ අපහාස නින්දා එක්ක ඉඳලා මැරුණා. ඔය මිනිහා යන්නේ අපායට. මනුස්ස ලෝකෙට කවදා හරි ආවොත් මොකද වෙන්නේ? මන්ද මානසිකත්වයේ ඇති මිනිහෙක් කියලා උපදින්නේ. ඔය මානසික ලෙඩ එක වැඩ කරනවා අපිට අත්දැකීම් තියෙනවා. අම්මට තාත්තට ගහනවා, අම්මගේ තාත්තගේ බෙල්ල මිරිකනවා, කන බත් මිගාන්නට ගහයි යන්නේ. හිතන්නේ ජීවිතේ ආන් ලෙඩේ උස්සන්න වුණාම කරන ඒවා ලෙඩේ ඩිංගා සමනි වුණාම එයාලම කියනවා අනේ හාඳුරණී අපිට පව් පිරෙයිද දන්නේ නේද මට. මම මෙහෙම කළානේ මගේ ලෙඩින් ඉඳගෙන. හැබැයි අචේතනිකව නෙවෙයි සචේතනිකව න්යා කරලා තියෙන. එයා දැන් මේ පාපෝච්චාරණය කරන්නේ. අම්මට බව නොදැන නෙවෙයිනේ මානසික ලෙඩින් උනත් කරලා තියෙන්නේ නේ. තාත්තා බව නොදැන නෙවෙයිනේ බෙල්ල මිරිකලා තියෙන්නේ. ඒ නිසා හිතන්න. ඒ තත්ත්වෙන් ඉඳ මැරුණොත් අපායට යන්නේ. සමහරව ආනන්තරීය පාප කර්ම කරගන්න ඔය මත්වීම නිසා. තමන්ගේ ඇබ්බැහිකමට අම්මා තාත්තා බාධාවක් ඉල්ලපු දේ නොදුන්නයි කියලා අම්මා තාත්තා තමන්ගේ අතින් මරණ දරුවෝ ගැන අද අපි අහන්නේ නැද්ද? ඒ නිසා හිතන්න ජීවිතේ සීල් පද ටික පුංචි කාලේ ඉඳන් දරුවන්ව පුරුදු කරන්න අදිෂ්ඨානශීලීව රකින්න. අප මහ බෝධිසත්වය සංසාරේ මෙහෙමයි. නිති පන්සිල් පොය 800. සත්ත ආත්මික හිටියත් ඒ සත්ත්ව කුලීටයි තිහලම සීලය ආරක්ෂා කරගත්තා පින්වතුනි බෝධිසත්වයෝ. එහෙනම් ඔයත්වත් පුරුදු වෙන්න ළමා තරුණ වී ඉඳන්ම සිල් ගන්න. අපි මහාන වෙන්න කලින් ඉඳන්ම සිල් ගන්නවා පුර පොයට. ඒ හුරු පුරුදුකම් මහානදම් පුරන තැනට එන්න තරම් අපිට උදව්වක් වුණා. ඒ නිසා ඔය වයසේ ඉඳන් ඔයත් දැන්වත් සිල් ගන්නේ නැත්නම් ඒක අභාග්‍යයක්. පුර පොයට සිල් ගන්න. අපිට මතකයි අපේ අත්තම්මල සීයලා පොය දවසක් ලබද්දී පොය ලබන්න කලින් දවසම පන්සලට ගිහිල්ලා මලු පෙත් හැමද පිරිසිදු කරලා වතාවත් කරලා බණ මඩුවේ ඉඳලා එදා රැය ගෙවෙද්දී පහුවදා එළි වෙද්දී පොය ලබද්දී සුදු අතින් සැරසිලා දවස පුරාම පින් කුසල් රැස් කරගෙන පොය ගෙවෙනකන් කියලා ඒ රැයත් බණ මඩුවේ ඉඳලා පහුවදා එළි වෙන්න ගෙදර ආවේ. ඒතෝ ආන් ඒක සම්පූර්ණ කරගත්ත පැය 24ක් වෙන හැටියට. අද නම් ඒවා වෙනස් වෙලානේ. අද වෙනස් වෙලා. සිල් ගන්න එක බොහොම වෙනස් වෙලා. දැන් සමහරක් වෙලාවට මම උනත් පන්සලේ අපි හැම පොයටම සිල් සමාදන් කරන වැඩසටහන 6:00ට සිල් සමාදන් කරනවා. ඉතින් 5:00 පහේ ඉඳන් එනවා අම්මලා. සිල් ගන්න. 6:30 වෙද්දිම ශාලාව පිරීලා. ඒ අතරේ තව කොටසක් එනවා ඇහැරිච්ච පිළිවෙලට වගේ. ඒ ඇවිදින් කෙන හාඳුරන්නේ අපිටත් දෙන්නකො සිල් ටිකක්. මං ඉතින් අර මුලින් ආපු අයට ගොඩක් දීලා පස්සේ එන අයට ටිකක් තියන් ඉන්නවා. ආපුවාම දෙන්න මදි නොවෙන්න. ඉතින් කොහොම හරි ඕන් උදේ වරුවත් බණ දහම් එක්ක ඉඳලා භාවනාවෙන් ඉඳලා දවල් දාන්න එහෙම වැළඳුවට පස්සේ ඕන සමහර වෙලාවට ළඟ ඉන්න යාළු උපාසකම් මගේ කනට කරලා කියනවා. අනේ මන්ද අද ඇඟටත් හරි නෑ කලන්තෙද මන්ද? හදිසියට ෆෙෂර් පෙති තමතක ලැබෙත් තියෙන්නේ. හිටියොත් තව ටිකක් ඔයාලටත් ලොකු කරදරයක් වෙන්න බැරි නෑ මං නිසා. ඒ හින්දා මම ඊට පෙර යණ්ඩයි කල්පනා කළේ ගෙදර පැත්තට කියලා අර ෆුල් ඩේ එකට සිල් ගන්න ඇවිල්ලා හාෆ් ඩේ දාලා ගෙදර යනවා. දවල් දානින් පස්සේ ලන්ච් එකෙන් පස්සේ. යොම් බලන්නකො. ඊළඟ පොයට වෙන එක නෑ මම මෙහි කියලා ගියපු හින්දා. අදනේ කොහෙත් එහෙමයි. තව කොටසක් ඉන්නවා දවල් දාන්නේ වළඳලා ඉන්නවා හවස 3 විතර එනකන් තුනී ගිලන්පසේක ගත්තු හැටි ෂෝට් ලිව් දාලා ගෙදර යනවා. ඒ හින්දා කාටවත් පේන්න ගන්න සීලයක් නෙවෙයි මේ. බෝධිසත්වෝ බුදුබව වෙනුවෙන් ආන් සිල් රැක්කා වගේ තමනුත් තමන්ගේ සීලය තමන් උදෙසා අවංක වෙලා සත්‍යවාදී වෙලා පිරිසිදුව රැකගෙන යන්න. ආන් මේ පිරිසිදු සීලයේ ප්‍රතිඵලයමයි භාග්‍යතුන් වහන්සේගේ සමසිරිපා යොග්මයක් පිහිටන්නේ. ඒ විතරක් නෙවෙයි බෝධිසත්වෝ කිසි භවයක අම්මට තාත්තට නොසලකා ඉඳලා නැහැ. හැම භවෙම අම්මට තාත්තට සලකලා තියෙනවා. යන තැන අනුව අම්මා තාත්තා මගේ ඇරෙනවා නම් යන තැනට අරන් ගියා බෝධිසත්වය අම්මව තාත්තව. දැන් බලන්න කෝක කියද්දි අද කී දෙනෙකුට මෙහි හිටියත් අම්මා මගේ ඇරිච්ච අය තාත්තා මගේ අරගෙන මේ ලංකාවේ හිටියා. ලංකාවෙන් බැහැරට ගියොත් කොහොමත් මගේ ඇරිච්ච අය වැඩිපුර අපිට හම්බෙන්නේ නැද්ද? දැන් පුරා 3 මාසයක් විතර මම ලංකාවෙන් බැහැර ධර්ම දේශනාවන් වල හිටියේ. මේ දැන් චන්ද්‍රිකා මහත්මියගේ අම්මත් මට හම්බ වුණා ඩුබායි වලදීත් මන් දින 9ක් එහෙ දේශනාවන් කරලා එතනින් ඇමරිකාවේ කැනඩාවේ මාස එකමාරකින් පස්සේ මං යුරෝපේ
රටවල් කීපයකම ධර්ම දේශනා ජර්මනිය සහ ස්විට්සර්ලන්ඩ් සහ ඉටලි වල ඉතින් ඔය කාල සීමාවේ මට ලාංකික මිනිස්සු නිතර හම්බුනේ මේ රටවල් වල අතරේ. ඉතින් ගොඩාක් අයගේ ජීවිත මම සමීපෙන් අධ්‍යයනය කරන ඔය ලෝකෙදී. නමුත් ඉතින් කලාතුරකින් තමයි ඉන්න තැන අනුව අම්මව මග නොහැරිච්ච අය හම්බෙන්නේ. ඉන්න තැන අනුව තාත්තව මග නොහැරිච්ච අය හම්බෙන්නේ හරිය කලාතුරකින්. ඒ ඉන්න තැනට ගෙනහිල්ලා තමන්ගේ දෑතින් අපෝපස්ථාන කරගන්න දරුවෙක් හම්බෙනවා නම් කලාතුරකින්. දුර හිටියත් ළඟ ඉන්නවාසේ බලාගෙන එහි ඉඳගෙන සියල්ල මෙහි කෙනෙක් ලවා හරි කරවන කෙනෙක් හම්බෙනවා නම් කලාතුරකින් කියලා හිතෙනවා. ඉතින් ඒ සාවේ තරුණ දරුවන්ට උනා මම නිතර කියන්නේ තමන්ගේ තරුණ කාලේ ගෙවිලා යන්න ප්‍රථම විඳලා ඉවර කරගන්න දඟලන්න එපා ජීවිතේ හැම දෙයක්ම. එහෙම හිතාගෙන රට යන මානසිකත්වයක් හදාගන්න එපා. මිල මුදලින් විතරක් තමන්ගේ ජීවිතේ ශාස්ත්‍රීය වෙයි කියලා හිතන්න එපා. අපි මේ මහා සංස්කෘතියක් එක්ක හැදිච්ච ජාතියක් මේ රටේ. ලෝකේ හොඳම සුන්දරම තාමත් පින්වන්තම බිම මේක අපි කොහේ ගියත් අපි ආපහු මෙතෙන්ට එන්නේ නිසා. ඒසාන් අපි ළඟින් සිද්ධ වෙන පින්කම් ටික කොහේ හිටියත් වෙන්නේ නැහැ කියලා අපටත් දැනෙනවා පැවිදි වෙච්ච. ඒ නිසා ජීවිතේ තමන්ගේ දෑතින් අම්මව තාත්තව හොඳට බලා ගන්න. එයාගේ හිත රිද්දන්න එපා. ඒගොල්ලන්ගේ වචන බින්දෙන හැටියට ඔබ වැඩ කරන්න එපා. නිවනට නෙවෙයි අපායට ගිය හැකි එතකොට. බෝධිසත්වයෝ ආන් බුදු උනේ. නේ අද අම්මා තාත්තා හොඳට දරුවෝ සැලකපුවාම දරුවන්ට අම්මා තාත්තා කියන්නේ මොකද? අනේ පුතේ උඹලා බුදු වෙන්න ඕන. එහෙනම් බෝධිසත්වයෙක් හැමදාම අහගත්තා. ඒ අම්මගේ ආශිර්වාදයේ බුදු වෙන්න මහ රුකුලක් උනේ නැද්ද? රුකුලක් වුණා. ඒ සත්‍ය ලකුණ තමයි සමසිරිපා යොග්මේ තුලින් උන්වහන්සේගේ ප්‍රකට වෙන්නේ. ඒ වාගේමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ මතක් කරා. උන්වහන්සේගේ මේ ලකුණු විස්තර කරද්දී දීඝනිකාය ලක්කන සූත්‍රයේ විස්තර වෙනවා. අනුන්ට නොදී තමන් පළමු අනුභව කරන්නේ අප මහ බෝධිසත්වයෝ සංසාරේ මෙහෙමයි. අනුන්ට නොදී තමන් පළමු අනුභව කරන්නේ ඒ සත්‍ය ලකුණ ඒ පින්වන්තකම තමයි ඒ පරාර්ථකාමීත්වයේ තමයි සමසිරිපාමක් ලෙස බුදු සිරුරෙන් කියාපෑවේ. දැන් බලන්නකො අද සමාජයේ ගොඩාක් මිනිස්සු ආත්මාර්ථකාමී නැද්ද? අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මං හොයන් හම්බු කරන් හිටියොත් වගේ තැනක ඉන්නයි නැද්ද? ඉස්සර මිනිස්සේ කුලියට වැඩක් කරත් දැන් ඉතින් කීයද මේ කරපු වැඩේට කියලා ගාන ඇහුවොත්. අනේ මහත්තයෝ කීයක් හරි බලලා දෙන්න. ආයෙත් ගණන් කියන්න පුළුවනේ. අපි මේ එක ගමේ මිනිස්සුනේ. එහෙම කවදාකවත් ගානක් කියන්නේ ගානක් කටක් කරලා කියනවා කියන එක ලැජ්ජාවක් වගේ මිනිසුන්ටනේ. බලලා දෙන්නකො ජීවත් වෙන්නනේ. ඉතින් කීයක් හරි දුන්නාම අනේ මහත්තයෝ මෙහෙම අරන් අපිට හරියයි කියලා දුන්නු එකෙන් තව කීයක් හරි ආපහු දුන්නා. නේද? ආයේ මිනිස්සු ගාව තිබුණු ගති ලක්ෂණ. දැන් එහෙම රුපියල් 100ක් 200ක් අඩු වුණොත් එහෙමනේ මිනිහ මරාගන්නේ මිනිස්සුනේ. මේ මිනිහා දුන්න අඩුවෙන් මට කියලා. කිව්වේ කොහොමද දුන්නේ කොහොමද කියලා පටන් ගන්නවා. හැබැයි ධර්මයත් එක්ක ඉන්න මිනිස්සුන්ගේ හරි හිත පොහොසත්. මතක තියාගන්න අනුන්ට නොදී තමන් පළමු අනුභව කරන්නේ පරාර්ථය ගැන හිතන හිත. දැන් හිතන්නකො ඔය ගුණේ අපිට ඉස්සලාම අඳුරගත්තේ කවුරු ළඟින්ද? අපේ අම්මා ළඟින්. දැන් මට මතකයි මගේ අම්මා වුණත් බරණැස ඉසිපතනේදී වන්දනාව එක්කන් ගියපු වෙලාවක මාත් එක්ක ගියපු හිතවතුන්ට කියනවා අම්මා පොඩි හාමුදුරුවෝ ගෙදර ඉඳිද්දී කාපු පිඟාන මට අමතක කරගන්න ගොඩක් කල් ගියයි කිව්වා. ඒ අර පිඟාන රාක්කෙන් අම්මා නිතරම කල් යනකම්ම මේ අතට අරගෙන අනිත් ඔක්කොටම බත් බෙදෙන වෙලාවට මම ගෙදර නැtei කියන එක ඇයට අමතක කරගන්න කල් ගිහිලා මොකෝ මං මහාන වෙන්නේ අවුරුදු 12 වයසේ. ඉතින් අපේ පවුලත් බොහෝම පුංචි පවුලක් අම්මයි තාත්තයි අපි දරුවෝ 10 දෙනෙක්. මං 9 වෙනියා. ඉතින් ඔයයන්ට වඩා පුංචි පවුලක් නෙනේ. ඉතින් තාත්තගේ පිඟාන මුලට තියලා දරුවෝ වෙච්චි අපේ පිඟාන ටික පෙළට තියලා අම්මා බත් බෙදයි යනවා වෑංජන බෙදනවා. සමහර වෙලාවට අපි බත් කාලා අත සෝදන්න යද්දි පිඟාන සෝදන්න යද්දි අම්මා වැඩිපුර ඉන්නවා දකින්නේ කහට කෝපයක් එක. මොකෝ අම්මේ බත් කන්නේ නැද්ද කියලා අහද්දි එතකොට දුන්නු උත්තරේ තමයි නේ පුතේ මට බඩගින්නක් නැහැ. දැන් අද අපට තේරෙනවා එදා මට බඩගින්න නොතිබ්බ නිසා නෙවෙයි එක්ක බත් මුට්ටියම බත් ඉවර වෙලා නැත්තම් තමන්ගේ කොටස තියාගෙන හිටියා අම්මේ බත් මදි කියලා ඉල්ලන් දුවන් එන ළමෙකුට බෙදන්න හිතන්. හිතන්නකෝ මේ අම්මා කොච්චර පොහොසත් කෙනෙක්ද?
අම්මා ළඟ ඉන්න ජීවමාන ඔය බෝධිසත්වයන්ගේ ගුණය අපට ඉස්සල්ලාම මුණ ගැහුණේ. ඒ පුරුද්ද අපේ ජීවිතවලට අද ආවේ නැද්ද? නොදන්නා මිනිහෙක් ආවත් කැම ටිකක් කන වෙලාවේ මොකෝ කියන්නේ බඩින්ගක් කමු නේද? නොදන්නා කෙනෙක් ආවත් ඒ බොන වෙලාවක තේ ටිකක් බොමු නේද? සංග්‍රහ කරන්නේ සංග්‍රහ කරනවා. කොයි වෙලාවෙ බැලුවත් නම් වතුර කේතලේ නේද? වතුර ටික නටලා උණු වෙලා ගෙදර තිබුණා. අපේ ගෙවල් වල නේ. දැන් නම් ඉතින් ඒවා වෙනස් වෙලා. දැන් සමහරක් වෙලාවට කවුරු හරි ආවහම එයාට ඉතින් වතුර නටවන්න කලින් එයා නටන ඔකටම වඩා ඒ ටිකට ආපු කෙනාට යන්න හිතෙනවා. නේ? ඔයා කලින් කියලා හරි ආවනම් කෑමත් හදලා තියන්න තිබ්බලු. කලින් ඕඩරේ දාලා යන්න වෙලා. ලැජ්ජාවේ බෑ. ඔහොම කියන්න පුළුවන් නෑ මිනිහෙකුටනේ. අපේ ගෙවල් වල අම්මලා හාල් හුඬුවක් හරි වැඩියෙන් ලිප තිබ්බා. කවුරු හරි ආවොත් නෑ ඒ කරුමැක්කේ කණ්ඩ ටිකක් දෙන්න එපා. දෙන පුරුද්ද මේ මිනිසුන්ගේ ජීවිතවල තිබුණානේ. අද කාලෙමේ නෑ එක්කවත් කණ්ඩ ටිකක් දෙනවා කියන එක සමහරුන්ට කරගන්න බෑ. බැලුවාවනේ. ඒ නිසා ජීවිතයේ මතක තියාගන්න බෝධිසත්වයන්ගේ බෝසත් චරිත අපේ අම්මලා මෙච්චරට ගැඹුරින් දැනගෙන ඉඳලා නෑ. හැබැයි යාළගේ ජීවිතේ මට පේනවා අදට වඩා තිබිලයි කියලා. ඒ නිසා බෝධිසත්වයන්ගේ ඒ සංසාරේ තිබිච්ච ගුණ තමයි බුදු සිරුරින් අපිට ප්‍රකට වුනේ. මම මේ මතක් කළේ එක ලකුණක් ගැන අරගෙන කාලය ගොඩක් ගන්න නැති නිසා හිතන්න අපි සරණ ගියපු බුදුහාඳුරු මොන තරම් පින්වන්ත වේවිද බෝධිසත්වෝ ඔච්චරට පින්වන්තයි නා. ඒවා ගැන හිතා හොඳට ඔය ඇත්ත කියවන්න හදාරන්න බුදු ගුණ හොඳට ශ්‍රවණය කරන්න. ඒ ශාස්ත්‍ර ගෞරවයේ සත්තු ගාරවතා තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න. එහෙම කෙනා කවදාකවත් සිහි මුලාවෙන් මැරෙන්නේ නැහැ. ඔය අපවත් වුණ නාවීනේ අරිදම සාහිණහන්සේ හොඳට බුද්ධානුස්සතිය වඩවපු නායක හඳුරු කෙනෙක් මෑතක. 5 කෝටි 35 ලක්ෂ වතාවක් උන්වහන්සේ බුදු ගුණ සජ්ජායනා කළ ඉතිපිසෝ ගාථාව අපවත් වෙද්දී. ඒ නිසා සිහියෙන් ඒව හොඳට ගණනින් පවා Tamanට දෙන්නේ කොච්චරනම් බුදු ගුණ මෙනෙහි කරගත්ත කෙනෙක්ද යන්න. ඒවා Tamanගේ ශ්‍රුතවත් භාවයට ඥාන කෝෂයට හරිය වැදගත් වෙනවා. සිහියෙන් මැරෙන්න උදව් වෙනවා, පිං පිරෙන්න උදව් වෙනවා. ඒ නිසා සත්තු ගාරවතා හොඳට ඇති කරගන්න. ධම්ම ගාරවතා දහම් ගෞරවයෙන් හොඳට Tamanගේ ජීවිතේ ශක්තිමත් කරගන්න පිංවතුනි. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ සාන්දෘෂ්ටිකයි සම්දිට්ඨිකයි මේ ජීවිතේම ඵල ලබන්න පුළුවන්. nepe කඳුලක් එක්ක ඔය ඇත්ත ඉන්නවනම් තමන්ම අනුන්ට කරපු එකක්මයි. පෙර ජීවිතයකට යන්න ඕනේ මේ ජීවිතේ ටිකක් එහාට ගිහිල්ලා බැලුවත් ඇති. මොයේ සිනාවකින් නිතර දෙවිල ඔය ඇත්ත ඉන්නේ මේ ජීවිතේම අනුන්ට සිනාව සතුට ගෙනාපු එකේ ආනිසංසයමයි ඒක. ඉතින් ඒ නිසා ජීවිතයේ මගඵල අවබෝධයෙන් එක බැලුවත් ඔහොමමයි. සතුට තමන් ගාව තියෙන්නේ කාටවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි තමන් කරගත්තේ ඒවා එක. දුක තමන් ළඟ යන හැමතැනකම මුණ ගැහෙන්නේ දුකමයිනේ මට කියලා කියනවනම් ඒක හේතුවත් අනුන් නෙවෙයි තමන්මයි. මේ ධර්මයත් එක්ක හිටියාම හරිය සැහැල්ලුවෙන් හිටිය හැකි. කේම අපපටි බය හිත හරි නිදහස් අපපටි බය යාගේ හිත බිය රහිතයි. එයා වැරද්දක් කරලා නැහැ හොඳට සිල් රැකගෙන උන්නු කෙනෙක්. අභිමානින් ජීවත් වෙලා අභිමානින් මැරෙනවා. නිවනට කීට උපතක් ඇතිව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාකාතයි මුලමදාග යහපත් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කෙලවර වෙන ධම. ඒ නිසා මේ ධර්මයේ අඩලු හොඩුකම් හොයන්න ඕන නැහැ. ධර්මයේ අංග සම්පූර්ණ අපේ අඩලු හොඩුකම් තියෙන නිසා තමයි ධර්මයේ අඩුපාඩුකම් මිනිස්සු හොයන්නේ නේ. ජීවිතේ දහම් කරුණුත් එක්කත් මතවාද හදාගන්න යන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට තමන්ගේ පිළිපැදීම් තුලින්ම ධර්මයේ කෙරෙහි ගෞරවයේ ගරුත්වයේ දියුණු කරගන්න. ඒ ධර්මයේ ගුණ ටික තමන් තුලින්ම අත්විඳින්න පුරුදු වෙන්න. එහෙම කෙනා ජීවිතේ මරණය ළඟ පරදින්නේ. එහෙම කෙනා සතර අපායට යන්න ඉඩ හදාගන්නේ නැහැ. සංඝ ගාරවතා හොඳට සංඝ ගෞරවය ඇති කරගන්න පින්වතුනි. සමනානංච දසනං ශ්‍රමණීන් වහන්සේලාගේ දර්ශනය තමන්ගේ ජීවිතයට සතුටක් තමන්ගේ ජීවිතයට පිනක් උපදවන්නක් කියන එක තේරුම් ගන්න. හාමුදුරුවෝ හොඳට කල්යාණ මිත්‍රයින් කරන් ඇසුරු නිසුරු කරගත්ත කිසි කෙනෙකුගේ ජීවිතයට වරදක් වෙලා නැහැ. අපේ පුංචි කාලේ ඉඳන් අපි ස්වාමීන් වහන්සේලා ඇසුරු නිසුරු කරා අපෝපස්ථාන කළා.
ඒවායේ ආනිසංස අපේ ජීවිතවලට අදටත් තියෙනවා. ලෝකෙ කොහේ ගියත් අපි නායක සාමිනහන්සේලාට හොඳට උපස්ථාන කරගන්නවා. සොයා බලනවා. එතකොට උන්වහන්සේලා සතුටින් පහසුකම් යටතේ වැඩ ඉන්නවා. ඒ නිසා හොඳට සංඝ ගුණ දැනගන්න අර අපේ කල්යාණ මිත්‍රේ ගයාංචානුක විදාන පතිරණ තරුණ මහත්තයා ලියපෝ 80 මහා ශ්‍රාවකයෝ පිළිබඳව පොත් පෙළ තියෙනවා. අරගෙන කියවන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ ආදී උත්තමයින් සැබවින් Tamanට දැනෙන තරමට ඒ පොත්පත් අතරේ ඇසුරේ උන්වහන්සේලාගේ ඇසුර ඔබට දැනේ. ඒ ජීවිත කොච්චර පින්වන්තද? ඒ ජීවිත ඇතුළේ මොනතරම් දෙයක් අපට ඉගෙන ගන්න තියෙනවද? ඔය භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණු මහා පුරුෂ ලකුණු 32කින් 7ක් තිබුණු ශරීරයක් දරන් වැඩ සිටියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. එක වේදයක හැමදාම පිටසිඟා වඩින අම්මා කෙනෙක් පුත්‍ර සංඥාවෙන් උන්වහන්සේට දානි පූජා කරනවා. ඔය වේදයේ දවසක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අනේ මගේ පුතා වේලාසලම වැඩම කළා නොයේ කලබල වුණු අම්මා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට දානි පූජා කරලා පින් දීලා බුදුරජාණන් වහන්සේ වේදයෙන් බැහැරට වැඩියෙන් පස්සේ පුරුදු වෙලාවට පිටසිඟා වඩිනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. අනේ වෙන ශ්‍රමණේකට මං මුලා වෙලා දන් පොදලන්නේ කියලා කලබල වුණු අම්මා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ළඟ තමන්ගේ දෙපයි ඇඟිලි වලින් ඉස්සලා පාත්‍රයට පූජා කරපු දානීය ටික නැවත පිළිගෙන දෝතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පූජා කළා. නොවිය යොත්තක් සිද්ධ වුණා මගේ ශාස්ත්‍රඥ වහන්සේට මම නිසා. එදා පටන් අන්දවණී පිප්පලි ගුහාවේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකම් වැඩ හිටියා. උන්වහන්සේ වැඩ ඉන සීමාවකට එකට පිටුසිඟා නෙවෙයි වැඩි. බලන්න අද කාලේ අම්මගේ තාත්තගේ ගුරුවරුන්ගේ රූපේ දැනුම ධනෙ අභිභව තමන් ළඟ ඩිංගක් වැඩියෙන් පිහිටපු කල වචනකින්වත් ඒ දරුවෝ ගුරුවරයාට අම්මට තාත්තට කීකරු වෙන අවනත වෙන බවක් අපිට පේනවද? ආන් ඒකට බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුන්නු පූර්වාදර්ශي ඕ වගේ උත්තමයින්ගේ වෙන වෙනම ඒ ගති ලක්ෂණ කතා කරන්න ගියොත් අපිට පින්වතුනි රැය කෙලි වෙනකම් මදි. ඒවා දැනගත්තාම ඇති වෙන සංඝ ගෞරවයත් අප්‍රමාණයි. අදත් පින්වතුනි මේ වැඩ ඉන්න වර්තමාන ස්වාමින්වහන්සේලාගේ ජීවිත ඇතුලේ ගත්තත් ගිහියෙකුට වඩා අප්‍රමාණ පින් කුසල් උන්වහන්සේලා ගුණ ධර්මයන් දරන් වැඩ ඉන්නේ. මතක තියාගන්න. භික්ෂුවකගේ ජීවිතයේ තියෙන ගුණවන්තකම ඒ රහත් භාවයට සුදුසු විභවයක් ඇතිව උන්වහන්සේලා අදත් වැඩ ඉන්නේ. ඒ රහත් භාවයට හේතු වෙන ගුණධර්ම උන්වහන්සේලා ළඟ අඩු වැඩි වශයෙන් දියුණු කරන් යනවා මේ පැවිද්දට සිවුරට ආව නිසා. දැන් කල්පනා කරන්නකෝ ඔය ඇත්තෝ වැඩ කරන්නේ ඔය ඇත්තන්ගේ කාලසටහනකටනේ. තමන්ට තමන්ගේ වෙන් වෙච්ච කාලසටහනක් තියෙනනේ උදේ නැගිට වෙලේ ඉඳන් රැය වැඩ කරනකම් මං කරන්නේ මේ ටිකයි කියලා වෙන් වෙච්ච. හාමුදුරුවෝ වෙච්ච අපට තියෙන මොකද්ද? තමන්ගේ කාලසටහනද අනුන්ගේ එකක්ද? අපි වැඩ කරන්නේ අනුන්ගේ කාලසටහනකට. බැලුවාම උදේ ඉඳන් රැය වෙනකන් අනුන්ගේ වැඩ. තමන්ගේ වටත් වඩා සතුටින් කරනවානේ අපි. ඕක කරන්න පුළුවන් ද ලෝකේ හැමෝටම? ඔය ඇත්තන්ට නිවාඩුවක් තියෙන දාට ගෙදර පැත්තේ නම කියන් හොයන් කවුරු හරි ආවොත් ගෙදර මහත්තයා නෝනාට කියන ඕන් ඉතින් නිවාඩු දවසෙත් ඉතින් අද නිවාඩුවත් ඉවර වෙන්න වැඩ. ඒ හින්දා මන් නැහැ කියලා කියනවා ඕ. කියලා නෝනාව එළියට යවලා එයා යනවා කුස්සිය පැත්තට. නෝනාගේ රාජකාරී ටික කරලා තියන්න නෙවෙයි. අර කෙනා පිටත් වෙලා යනකම්. එහෙනම් ජීවිතේ බැලුවාම පරෝපකාරයට දෙයක් කරන්න කෙනෙක් හොයාගෙන පිහිටක් ආවත් ඒකට මූණ නරක කරගන්න මිනිස්සු නැද්ද? එහෙනම් මුළු ජීවිතේම අනුන්ගේ වැඩ තමන්ගේ කරනවටත් වඩා සතුටින් කරලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක උතුම් ගුණයක් නෙමෙයිද? මේ පැවිදි වෙච්ච හාමුදුරුවෝ මේ ග්‍රාම වාසයක කරන්නේ. ඒක පහසු දෙයක් නෙවෙයි. ඒකට අපි සාදු කියන්න ඕන. දැන් බලන්නකො කවුරු හරි තරුණ දරුවෙක් විවාහ වෙන්න කලින් ඔන්න හොයන් එනවා අපිව. හාමුදුරුවනි ඇඳුම් අඳින්න කලින් මුල් ඇඳුමට පිරිත් කියන්නලු. ඔව් ඇඳුම් අඳින්න කලිනුත් අපි පිරිත් කියනවා. දැන් හොයන් එනවා හාමුදුරුවනි ඇඳුම් ඇඳගෙන පෝරුවෙන් බහින වෙලාවට පොඩ්ඩක් වැඩලා පිරිත් කියන්නලු.
මෙච්චර කාල අවමගුල් විතරයි තිබුණේ දැන් මගුලුත් කියනවා අපිට. ඉතින් නොකියපු හින්දාත් එක බලන්නත් එක මම නා වඩිනවා. අර පෝරුව යට ඉඳලා ඕන් කියනවා පිරිත්. ඊට පස්සේ ටික දහගේ වුණාම හාඳුරුවනේ දැන් ඉතින් ආයි පිරිත් කියන්න වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. කියලා ඕන් ඊට පස්සේ අපිට කතා කරන හාඳුරුවනේ පිරිත් ටිකක් කියන්න ඕනි දැන්. 7 මාසෙ ගෙවෙන්න කලින් කියලා පිරිත්. ඊට පස්සේ ආයෙ කතා කරන හාඳුරුවනේ රෝහලේ ඉඳලා ළමයා අරයි යන ගම අපි කල්පනා කළේ පන්සලට ඇවිල්ලා පිරිත් ටිකක් කියාගන්න. ඕන් ඊට පස්සේ පිරිත් කියනවා. ඒ අතරේ ගෙදර ගෙනිච්ච ළමයා රැතිසේ නැගිටලා හැරිලා නිින්දෙන් කෑ ගැහුවොත් ආයෙ කෝල් කරලා අහන හාඳුරුවනේ මේ ළමයා නිදියෙන්නේම නැහැ මොකෝ දන්නේ නැහැ නේ කෑ ගහනවා. ඌවට හේතු හොයන්න බැරි හින්දා අපි මහාන වුණා. දැන් මහාන වුණත් මෙන්න කෝල් කරලා අහනවා හරියට අපේ වගේ හාඳුරුවනේ මේ ළමයා නිදියෙන්නේම නැහැ. මොකෝ කරන්නේ පිරිත් ටිකක්වත් අහගන්න එක්කන් එන්නද කියලා අහනවා. එපයි කියන්නේ අර රැතිසේ තාත්තත් කියන ඔන්න ඔය ළමයා නිදි කරනවා කියලා තාත්තා කොට්ටේ අරන් මාරු වෙනවා වෙන කාමරයකට හරි. අපි ආයේ කොට්ට අරන් කොහේ යන්නදනේ? ළමයි උස්සන් ආපුවාම. ඉතින් අනුන්ගේ වැඩ කාටද පුළුවන් ඔහම hina වෙලා සතුටෙන් කරන්නනේ. ඉතින් මේ හාමුදුරුවෝ වෙච්ච කමට අපි ඕක කරනවා. මිනිස්සේ ගයක් හදන්න ගියොත් බලන්න එපාය. හාමුදුරුවනේ ඔන්න මගේ හදන ගෙදෙට්ට හාමුදුරුවෝ වඩින්න ඕනි පිරිත් කියන්න මොනවා තිබ්බත්. මොනවා තිබ්බත් වඩින්නලු. ඉතින් කියන්නේත් එහෙමනේ. කියලා ඉතින් ඔන්න නැකත් පත්‍රය අරන් එයත් ඇවිල්ලා පොතේ දින පොතේ ලියලා යනවා. ඊට පස්සේ මුල් ගල අරන් ගෙදර යන ගමන් ඇවිදින් කියන හාඳුරනේ නිකන් ඉන්න වෙලාවට මේ මුල් ගලට පිරිත් ටිකක් කියන්නලු. අපිට නිකන් ඉන්න වෙලාවට මුල් ගලක් හරි තියෙනවා. පිරිත් කියන්න. ඉතින් අපි පිරිත් කියනවා. එහෙමනේ කියලා යන්නේ. ඊට පස්සේ අර නැකත් පත්‍රයේ යෙදිච්ච දවසට ඉතින් උදේ පාන්දරම වඩින්නයි කියන. ඉතින් වඩිනවා. මේ වෙලාවට අර පළවෙනි කෝඤ්ඤේ හිටවද්දිත් ඔන්න පිරිත් කියන්නලු අපිත් ඉතින් කෝඤ්ඤයක් වගේ හිටගෙන හරි පිරිත් කියනවා. ඊට පස්සේ ලණු අදෙද්දී පිරිත් කියන්නලු අල්ලගන්න කවුරුත් නැත්තම් කෙලවර ඒකත් අල්ලන් පිරිත් කියනවා. ඊට පස්සේ පළවෙනි පිටල්ල කපද්දී පිරිත් කියන්නලු මිනිහා උදැල්ල උසන් ඉන්න අපි මෙහි පිරිත් කියනවා. කාටද පුළුවන් උදැල්ලක් උසන් ඉන්නලා පිරිත් කියන්න? ඊට පස්සේ ඔන්න මුල් ගල තැම්පත් කරන කෙනුත් ඉඳලාම පිරිත් කියලාම යන්නයි කියනවා. අර වලවල් වල වැටෙන්නේ නැතුව ගිහලා ඔන්න එතනක් පිරිත් කියනවා. ඒක එතනින් ඉවර වෙන්නේ ඊට පස්සේ යටලියටත් වඩින්නලු උළුවහුවටත් වඩින්නලු පිරිත් කියන්නේ. බාස්ටර් නැති වැඩ අපිට. මිනිහට ගෙවනවා අපිට ගෙවන්නෙත් නැහැ. හැබැයි ගෙවන මිනිහට වඩා සතුටින් අපි අපේ වැඩේ කරනවානේ. ඒක දන්න හින්දානේ ගෙවෙදෙන දාට අපිම වඩම්මන්නේ. ඊරිසියාවක් කොහොකකම නැති හින්දා හාමුදුරුවම තමයි අපිට හරියන්නේ කියලානේ. ඒ නිසා කල්පනා කළොත් අනුන්ගේ වැඩ කාටද පුළුවන් ඔහම සතුටින් කරන්න. ඒක මේ පැවිදි ජීවිතයක් ඇතුලේ සිද්ධ වෙන දෙයක්. මතක තියාගන්න. ඉතින් උන්වහන්සේලා පරාර්ථකාමීව තමන්ගේ ජීවිතේ මේ කැප කරලා තියෙන ගුණ අපි සාදු ගුණින් දකින්න තීරුම් ගන්න එපායනේ. වැදගත් වෙන්නේ ඒක එහෙම පළල්ව බලන්න ඕනේ. සංඝ ගුණ දකින්න කෙනාට මේවා පේනවා. අමුතුවෙන් තෝරලා දෙන්න ඕනනේ. බැලුවා. දැන් සමහර ගිහි ඇත්තෝ ඉන්නේ නේද? තමන් තෝරා බේරා ගත්ත තැන් වලින් තමයි කන්නේ බොන්නේ උනා. සමහර ඉන්නවා කාගේ අතින්වත් හැදෙන තේ එකක් බොන්නේ එයාගේ අතින් හැදුනොත් විතරමයි. මට හරියන්නේ නැහැ කවුරුවත් හදන තේ. මටම හදාගෙන බිව්වොත් ඇරෙන්න. එහෙම ඉන්නවා. අපිට එහෙම කන්නේ. අපිට වලලු දාපු අතින්ද නැතුවද කේස ධාතු ඇතුවද නැතුවද ගේන දානේ වලදලා අපි ඉන්නවා ඔය. නේ මට ඔයාගේ ඔක්කොම වටිනවයි කියලා බැඳගත්ත මිනිස්සයාට නෝනාගේ කෙස් ගහක් තිබ්බොත් බත් පිඟානේ නේ. ඉතින් පිඟානක් ගහලා මිනිහා නැගිටින්නේ. අපි ඉතින් පාත්‍රා ගහන්න ගියොත් එහෙම අලුත් පාත්‍ර ගන්න වෙයි හැමදාම. ඒ හින්දා බැලුවාම ජීවිතේ. ඔය ජනයාට අනුග්‍රහයෙන් වැඩ ඉන්න එකම මදයිනේ. සහාමුදුරු කෙනෙකුගේ ජීවිතයේ ඇතුලේ තියෙන බොහෝ ගුණ. උන්වහන්සේලා ළඟ තියෙන ලොකු ඉවසීමක්, අනතිමානීකමක්, කරුණාවක්, දයාවක්. ඒ නිසා මේ ලොකු කැපකිරීමක් කරන්නේ. ජීවිතේ මතක තියාගන්න. ඉතින් මේ සංඝ ගුණ දකින්න එදා රහතන් වහන්සේගේ සිට අද වර්තමාන භික්ෂුව දක්වාම බැඳිච්ච ගුණ තියෙනවා. ඒ සංඝ ගෞරවයෙන් ඉඳිද්දී Tamanටත් ඒවා ආදේශ වෙනවා. තමනුත් ඒවා පුරුදු වෙනවා. ඒ ඇසුරවල් ඇතුලේනේ. ඒ ඉඳීම ඇතුලේ ඇසුර ඇතුලේ අප්‍රමාණ පිනක් දිනු කරන් මැරෙන දාකට මැරෙන්න. දුගතිය යන්නේ යා සුගතියට යන්නේ. සික්ඛාගාරවත හොඳට ශික්ෂා ගෞරවයෙන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා.
මම ඒ ගැන මුලින් පැහැදිලි කළා නිති පන්සිල් සහ පොය අටසිල් ගැන විස්තර කරලානේ. අනුමාත්‍ර වරද පවා බය ඇති කරගෙන මහා සාගරී ගැඹුර ටිකෙන් ටික වගේ සීලෙන් ගැඹුරු තැනකට තමන්ව මියදෙද්දී අරන් යන කෙනෙක් එයා. ඒ නිසා ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. ඔයත් පිරිහෙන්නේ කවදාකවත්. පාපය කෙරෙහි ඇති කරගත්ත ලැජ්ජා බිය ඇතිව හිරිගාරවතා ඔත්තම්පගාරවතා තමන් වැඩ කරන්න. එහෙම කෙනා කවදාකවත් ජීවිතේ දුර නොබලා පව කරගන්නේ. හැම වෙලාවකම දුර දක්නා නුවණින් ජීවත් වෙන්න. සිතවිල්ලකින්වත් අනිත්‍යව රිද්දන්න නැහැ පෙළඹෙන්නේ. ඒ නිසා ජීවිතේ යා පවට බයයි පවට ලැජ්ජාවක් තියෙනවානේ. ඒ හින්දා ඔබ තමන්ගේ ජීවිතේ ඔය කරුණු 6 ගරු කොට සලකන කෙනෙක්ද යන්න විමසලා බලන්න. ඒ වෙනුවෙන් මේ දේශනාව තමන්ගේ ජීවිතේ ඒ ගුණ පූර්ණේ කරගන්න උදව්වක් කරගන්න. ඒ වෙනුවෙන් ඔබ කාටත් මේ ධම් දේශනාව උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියලා අපි සාදු කියමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, විශේෂයෙන්ම ඒ වසර 47කට පෙර මිය පරලොව ගිය නෝබර්ට් පෙරේරා පියාණන්ට දෙවසරකට පෙර මිය පරලොව ගිය W නිමලාවතී මෑණියන්ට ඉතින් මෞතුමියට පින් දෙන්න වසරක් ගෙවුණු දාත් නිවසට වඩම්වත් අපි ලවා ධර්ම දේශනාවකුත් ඒත් සිද්ධ කරගත්තා. ඒ ආකාරයට දෙවසරකට පෙර මිය පරලොව ගියේ ශ්‍රියානි මාලා පෙරේරා සොහොයුරිය සිහිපත් කොට පින් දෙන්න. මේට මාස 6කට පෙර මිය ගිය ධර්මසිරි පෙරේරා සොහොයුරාට පින් දෙන්නට බලාපොරොත්තු වුණා. පින්කමට උදව්පකාර කළ නන්නයිරින් ආධාර උපකාර කර සියලු දෙනා නමින් මිය ගිය සෑම දෙනාට පින් දෙන්නට බලාපොරොත්තු වුණා. ඉතින් ඒ සියලුම දෙනා මේ පින් ඔබ සිහිපත් කළ අනුමෝදන් වේවා. මේ පින් විශේෂයෙන් ඒ ධර්මමාලා පෙරේරා, පුෂ්පමාලා පෙරේරා, රාම්‍යමාලා පෙරේරා, නන්ද සිරි පෙරේරා, පත්මසිරි පෙරේරා, මහින්ද සිරි පෙරේරා ආදී කොට ඇති පිරිස් දායකත්වයෙන් සම්බන්ධ වුණු ඒ දූ දරුවන් මොනබුරු මිනිබිරියන් ඉතින් මේ කටයුතු වෙනුවෙන් දායක වෙලා තියෙනවා. ඉතින් චන්ද්‍රිකා මහත්මිය අපිට මේ දේශනාවට ආරාධනා කළා. ඉතින් ඒ තුමියගේ දයාබර මෑණියන් ලංකාවෙන් බැහැර එක්සත් අරාබි එමිරාජ්‍ය අපේ ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ ඇසුරු කරන් බොහෝම හොඳට වත්පිළිවෙත් පුරන අම්මා කෙනෙක්, බොහෝම මහා සංඝයා කෙරෙහි ගෞරවයෙන් ස්නේහයෙන් කටයුතු කරන මව් කෙනෙක්. අපි වසරක් පාසා වඩිද්දී හැම වසරකම අපිට හිදිත් මුණ ගැහෙන පින් ඇති අම්මා කෙනෙක්. ඒ තුමියටත් බොහෝම සතුටුයි තමන්ගේ දරුවෝ මේ පින් කටයුත්ත කරන්නේ. ඒ නිසා අපිට මේ මාසේ එරටදී කරපු ආරාධනාවකට තමයි මේ දියණිය දිනේ වෙන් කරගෙන මේ කටයුතු වෙනින් වෙහෙසුනේ. ඒත් බලාපොරොත්තු වුණු පින් දෙන්නට සිහි කළ ආදරණීයන් සෑම සිල් දෙනාට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ අප සෑම දෙනා නමින් මිය ගිය සැමටත් විහාරගණයේ වැඩින්ද අපවත් වුණු මහා සංඝරුවනටත් සතර පේරුවේ දායක කාරකාදී සවම පින් ලැබ සසරින් මිදේවා, නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙන්න. සසර පුරාවට ඔබට මට සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ පමණ ජීවිතේට ඇසුරට ලං වේවා. අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ මුතුආඩිය සේනානන්ද නායක හාමුදුරුවෝ දිරියෙන් යුතුව මේ විහෙර විහාරස්ථාන දියුණු කරගන්න දහම් පාසල් වල උන්නතිය වෙනින් හඬ නගනවා, උත්සාහ කරනවා, වෙහෙසෙනවා, කැප වෙනවා. ඒ නිසා ඒ උන්වහන්සේගේ වෙහෙසීමේ ඵලයක් හැටියට ඔයත්තන්ට මේ සියලු කටයුතු මැනවින් කරගන්නට ඉඩ අවකාශය සැලසෙනවා. සසර පුරාවට සත්පුරුෂ කල්යාණ මිත්‍ර අනුශාසනාවන් මඟ පෙන්වීම පමණක් මුණ ගැසේවා කියලා සාදු කියන්න.
ධර්ම ශ්‍රවණමීය ධර්ම දානමී උතුම් පිනේ අසිරියෙන් චන්ද්‍රිකා මහත්මිය ඇතුළු දායකත්වයේ කළ සෑම සියලු දෙනාට ඒ දූපුතුන් සෑම දෙනාට මෙත් වඩමින් ඒ විශේෂයෙන් ජී නන්දාවතී සිල්වා මෑණියන්ට පවුලේ දූ දරුවන්ට මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මේ පින්කම අද දවසේ එක්ව සිද්ධ කළා. ඒ ඇත්තන්ට උදව්පකාර කළ පැමිණ සහභාගී වූ හැමටත් අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ ඇතුළු තුන් මහා සංඝරුවනටත් නිදුක් භාවයේ නිරෝගී භාවය සුවපත් භාවයේ චිරජීවනීය වේවා. කායික චිත්ත පීඩාවන් ඇති නොම වේවා. දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. වැඩිහිටියන්ගේ රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණු වේවා. රෝග මසංගත තත්වයක් ඇති නොම වේවා. මේ රටට භාග්‍ය සම්පන්න කාලයක් උදා වේවා. යහපත් සත්‍යවාදී ඍජු ප්‍රතිපත්ති පූර්ණ දැනුගත් අවිහිංසාවාදී නායකයෝ පාලකයෝ පමණක් මේ බිමෙත් ලොවේ කොහේ කොතැනත් පහළ වේවා. ඔබ අප කාගෙත් මෙලව පරලොව ජීවිතේ වාසනාවන්ත වේ උතුම් නිවන් සුවයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ පින නිවන් පිණිසම හේතු වේවා. වාසනා වේවා. සාදු 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 වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සංපatti සග්ග සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. සමට තෙරුවන් සරණයි. පින්වත්නි, වස් කාලයේ පැවැත්වෙන ධර්මානුශාසනාවට අයෝබ අප හැම සම්බන්ධ වුණේ. ඒ සඳහා අපගේ සහ චන්ද්‍රිකා ඩෑස් මහත්මියගේ ආරාධනා පරිදි අද දවසේදී අපේ විහාරස්ථානයට වැඩම කොට වදාළ මිනුවන්ගොඩව මොරගොඩවත්ත සම්මා ආජීව විහාරාධිපති අතිගෞරවනීය මොරවත්තේ සුබෝධි ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. ශාසනික වත්පිළිවෙත් කර ගැනීම සඳහා උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා ලැබේවා කියලා අපි කවුරුත් සාදුකාරයෙන් ප්‍රාර්ථනා